සගයන් වේදිකාව මතට කැඳවීමටයි ඊළඟට සූදානම්. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ආදරණීය දිල්වින් සිල්වා සහෝදරයාට ආරාධනා කරනවා වේදිකාව මතට පැමිණෙන ලෙස. වගේම නියෝජ්‍ය අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර සහෝදරයා, වගේම නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ සහෝදරයා, වගේම පාර්ලිමේන්තු මන්ත්‍රී තිලකනාදන් සහෝදරයා, වගේම පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දාමන විගතිසර සහෝදරයා, පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න සහෝදරයා, සරත් කුලතුංග සහෝදරයා, ගණේශ පිල්ලේ සහෝදරයා, ඒ සෝමදාස සහෝදරයා, සිසිල් කුමාර ජයසිංහ සහෝදරයා, के चंद्रदास सहोदरया, के गुणतिलक सहोदरया, एस.एन.आर. रत्नायक सहोदरया, डी.पी. प्रेमचंद्र सहोदरया, के चंद्रदास अवगढ़, के गुणतिलक अवगढ़, एस.एन. रत्नायक अवगढ़, डी.पी. प्रेमचंद्र अवगढ़, के कुलतुंग सहोदरया, रामन गणेशन सहोदरया, ඊළඟට තිබෙන්නේ පිළිගැනීමේ කතාව. ඒ සඳහා මා දැඩි සහෝදරත්වයට ආරාධනා කරනවා නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ සහෝදරයාට පිළිගැනීමේ කතාව සිදු කරන ලෙස. වසර 55කට පසුව ඉතිහාසයේ සදාතනික දිනයක අපේ අනාගත දූ දරුවන් වෙනුවෙන් අපේ මාතෘ භූමිය වෙනුවෙන් එහි උස් නිදහස වෙනුවෙන් අමරණීය අරගලයේ පසුව ඔවුන්ගේ ඒ පූජනීය වූ ජීවන කුස්ම පුද කළ සෞරන් සමරන මේ මොහොතේ මේ මස්තාවට වැඩම වදාළ ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම අන්‍ය ආගමික පූජකතුමනි, යථාර්ථ පෙරමුණේ ප්‍රධාන ලේකම් තිල්ලින් සිල්ලා සහෝදරයන්ගේ අවසරයි. ඒ වගේම අපේ අමාත්‍ය රාමලිංගම් සහෝදරයා, අපේ වන්න දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අවසරයි. ඒ වගේම අපේ මැදවච්චිය පාර්ලිමේන්තු මන්ත්‍රී සුහන්ත සහෝදරයාගෙන් අවසරයි. විශේෂයෙන් මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්නවා වසර 55කට ඉස්සර වෙලා තමන්ගේ යෞවන වයසේදී ඒ මොහොතේ රට තුල තිබිච්ච තත්ත්වයන් වලට අපේ තරුණ කාලේ වගේම ජීවිතේ සොඳුරුතුම අවස්ථාවේ මේ අරගලයට සම්බන්ධ වෙලා සටන් කරපු, ඒ වගේම වද විදනම් වලට ලක් වෙච්ච, ඒ වගේම සිරගෙවල් ඉඳලා තාමත් අප සමග ජීවත් වෙන ආදරණීය සහෝදර ප්‍රමාණයක් අපිත් එක්ක ඉන්නවා වේදිකාවේ. ඒ ආදරණීය සහෝදරයන්ගෙන් අවසරයි. ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න අපේ වවුනියාවේ
ආදරණීය සිංහල දෙමළ මුස්ලිම් සහෝදර සහෝදරයන්ගෙන් අම්මා තාත්තගෙන් අවසරයි. අපි මෙම සහෘද සැමරීම සුදානම් කළ තිබ්බේ වවුනියාවේ එලිමහන් ක්‍රීඩා පිටියක විශාල සහෝදර සහෝදරන්ගේ මැදිහත් වීමෙන්. නමුත් රටේ උද්ගත වී තිබෙන විශේෂයෙන් මේ බලශක්ති ගැටලුව ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් අපි රජයක් විදිහට ඒ වෙනුවෙන් කරන මැදිහත් වීම කළමනාකරණය කරගෙන සදා කරන කැපකිරීම සහ ඒ බොහෝ දේවල් ගැන සලකලා තමයි පක්ෂෙන් තීන්දුවක් ගත්තේ අපි මේ මොහොතේ මේ සමරුම මේ தත්ත්වයට යටත්ව අපි වේදිකාවක කරමු කියලා. එසා අපි අද මෙතෙන්ද මේ සීමා වුණේ මේ රටේ ජනතාව මුණ දීලා තියෙන රට මුණ දීලා තියෙන මේ අර්බුදය හමුවේ ආණ්ඩුවක් විදිහට පක්ෂයක් විදිහට අපි පැත්තෙන් දෙන්නා වූ ඒ ආදර්ශයන් දෙමින් තමයි. ඉතින් මම හිතන්නේ අපි මේ සමරුම ඓතිහාසික සමරුමක් මේ සමරුමට සම්බන්ධලා ඉන්න අපේ ගෞරවනීය අපේ හාමුදුරුවෝ වහන්සේලා පූජකතුමන්ලා තුමියලා අපි දිස්ත්‍රික්ක විදිහට ඊටාම ගෞරවපූර්වක පිළිගනු ලබනවා. ඒ වගේම මම හිතන්නේ මේ අවස්ථාවට අපි ලංකාවේ අද දවස තුල මෙවැනිම අප්‍රේල් විරුවන් සමරුම් දිස්ත්‍රික්ක 3ක කරනවා. ඒ 3 අතරින් ප්‍රධාන ලේකම් සහෝදරයන් ලෙස පක්ෂයේ තිලින් සහෝදරයන් මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා. අපිට ඒක ශක්තියක්, ධෛර්යයක්, ආඩම්බරයක්. අපි දිස්ත්‍රික්ක විදිහට අපි තිල්ලෙන් අයියව ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම අපේ දිස්ත්‍රික්කයේ മന്ത്രി සහෝදරවරු, ඒ වගේම අපේ මැදවච්චේ සුවන්ත മന്ത്രി සහෝදරයා ඔබ සිද්ධාවත් මන් දිස්ත්‍රික්ක විදිහට ඉතාම සහෝදරාත්මක පිළිගනු ලබනවා. ඒ වගේම මම හිතන්නේ මේ මොහොතේ තමන්ගේ ජීවිතේ වයස්ගත කාලයක් ලං වෙලා අසනීපෙන් විඩාබරව ඉන්න මේ වේදිකාවේ ඉන්න 71 අරගලයේ විරුවන් අපිට මේ මොහොතට සම්බන්ධ වීම මම හිතනවා අපට ශක්තියක්, ධෛර්යයක්, දිස්ත්‍රික්ක ශක්තියක්, ධෛර්යයක් ඔවුන්ටත් මම හිතන්නේ මේ මොහොතේ ඔවුන්ගේ ජීවිතේ සදා සමේ හදවත් තුලට සතුටක් ගෙනද ඇති. අපි ඊටාම ආදරයෙන් සහෝදරාත්මකව ඒ සහෝදරු පිළිගන්නවා. ඒ වගේම අපට සිහිනයක් තිබ්බා අපේ දිස්ත්‍රික්කය ඇතුලේ උතුරු පළාතේ ජාතික සමගිය ගොඩනගන්න අපි ඒ වෙනුවෙන් අවුරුදු ගාණක් වැඩ කරා, කැපකිරීම කරා, මහන්සි වුණා. අද අපට සතුටුයි මේ සමරුමට ඇවිල්ලා ඉන්න කට්ටියගෙන් අතිබහුතරයක් ඉන්න අපේ ආදරණීය දෙමළ සහ මුස්ලිම් සහෝදර සහෝදරියන් ඔවුන් සියලු දෙනාම දිස්ත්‍රික්ක විදිහට තාම ආදරයෙන් මම පිළිගන්නවා. ඒ වගේම අපේ සිංහල සහෝදර සහෝදර මම මේ අවස්ථාවේ ආදරයෙන් පිළිගන්නවා. ඇත්තටම අපි මේ සමරන්නේ අපි ආණ්ඩුව අරගෙන දෙවෙනි අප්‍රේල් විරුවන්ගේ සමරුව මම හිතන්නේ අපිට ඒ දෙවෙනි සමරුව කරනකොට අපට පුළුවන්කම ලැබුණා උතුරු පළාතේ මේ සියලු සහෝදරත්වයන් කැටි කරගෙන මේ සමරුම සමරන්න මම හිතන්නේ අපිට එකතු වෙච්ච විශාල අලුත් පරම්පරාවක් විශේෂයෙන් අපේ ආදරණීය දෙමළ සහ මුස්ලිම් සහෝදර සහෝදරියෝ අපිට වැඩ කරනවා. මම හිතන්නේ උන්ටත් වැඩ කරන තුල අපේ අධ්‍යාපනය තුල අපි කරන කැපකිරීම තුල ඒ 71 අරගලයේ සහෝදර සහෝදරියන් අපට කියා දුන්න, අපට උගන්වපු, අපේ පක්ෂයට පන්නරයක් දුන්න ඒ අත්දැකීම් අපි ඔවුන්ටත් ලබා දෙමින් ඔවුන් ඒ අලුත් පරම්පරාව විශේෂයෙන් උතුරු පළාතේ අපිත් එක්ක වැඩ කරනකොට මම හිතන්නේ ඒ ගුණයන්, ඒ තියෙන පරාර්ථකාමී භාවයන්, ඒ තියෙන සහෝදරත්වය, ඒ තියෙන එකමුතුකම
වගේ දේවල් වලින් ඒගොල්ලෝ ගොඩාක් අපිට ළඟ වෙලා තියෙනවා. ගොඩාක් ඒගොල්ලෝ අපිට එකට වැඩ කරනවා. මම හිතන්නේ ඇත්තටම ඒ දේවල් අපිට ලැබුණේ ඒ පරම්පරාව අපට කරන ලද ඒ ඉගැන්වීම් ඒ පරිත්‍යාගයෙන් ඇතුලේ අපි මේ ළඟදී දවසක වවුනියාවේ ඒ අලුත් සහෝදර සහෝදරියන්ට ඔවුන්ගේ දැනුම අවබෝධය වැඩි කරලා දෙන්න අපි ඔවුන්ට අධ්‍යාපන වැඩමුළු කීපයක් කරා නේවාසිකව ඒ සඳහා මුල්ලත්වි එකෙන් මන්නාරමෙන් වවුනියාවෙන් ඒ ද්‍රවිඩ සහ මුස්ලිම් සහෝදර සම්බන්ධ වුණා. අපි වැඩමුළු අවසන් වෙලා විසිරෙන දවසේ මමත් සම්බන්ධ වුණා. සම්බන්ධ වෙලාවේ ඒ මුල්ලත්වි වල සහෝදරියෝ සහෝදරු ඇඬුවා. ඒ ආපු අතිවහුතරයක් ඒ ඔක්කොම දෙනා ද්‍රවිඩ සහ මුස්ලිම් සහෝදර සහෝදරියෝ ඕන ඒ දින කිහිපය ගත කළ අවසන් කළ යන මොහොතේ ඔවුන් කිව්වා ජීවිතයේ මෙවැනි අත්දැකීමක් මෙවැනි හඳුනා ගැනීමක් මෙවැනි සංස්කෘතියක් මෙවැනි සහෝදරත්වයක් දැකලා තිබ්බේ නැහැ. අපි දැකලා තිබ්බේ බොහෝ වෙනස් එකක්. අපි එකට වැඩ කරාට අපි හම්බුණාට මේක ඇතුලේ තමයි අපි දැක්කේ ඇත්තටම මේ මොකද්ද මේ ව්‍යාපාරය කොහොමද පවතින්නේ කියලා දැක්කේ එදා තමයි කිව්වා. ඉතින් අපි වුන්ට මේ වැඩමුළු ඇතුලේ ඒ අපේ 71 ඒ ශ්‍රේෂ්ඨ විරුවන්ගේ කැපකිරීම ගැන කියලා තිබ්බා. ඒ පක්ෂ ඉතිහාසය ගැන කියලා දුන්නා. ඉතින් ඔවුන් මම හිතන්නේ විසිරලා ගියේ ජීවිතයේ මුල් වතාවට ඒ අලුත් දේශපාලන සංස්කෘතියක් අලුත් දේශපාලන ශක්තියක් සහ මේ රටේ වෙනස් කරන්න පුළුවන් මානසික මට්ටමින් කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා මම හිතන්නේ අපිට මේ 71 සහෝදරවරුන්ගේ ඒ සටන ඒ අරගලය ඒ සියල්ල තුල අපිට අපේ ජීවිතවලට අධ්‍යාපනයෙන් ලැබිච්ච නැති දෙමාපියන්ගෙන් ලැබිච්ච නැති විශාල දැනුම් සම්භාරයක් විශාල අලුත් ඉගැන්වීම් ප්‍රමාණයක් අලුතෙන් හිතන්න පුළුවන්කමක් ඕන දෙයකට ශක්තිමන්ත මුණ දෙන්න පුළුවන්කමක් ඇතුළු බොහෝ දේවල් ඉගැන්වුවා. මම හිතන්නේ ඒවා අපේ පක්ෂයේ ජයග්‍රහණයට අපේ පක්ෂයේ අනාගත වැඩට ඒ සියල්ලටම හේතුුනේ ඒක තමයි. ඒස මම හිතන්නේ අර මම මුලින් කිව්වා වගේ අපිට මේ දිස්ත්‍රික්කය ඇතුලේ අපි බලාපොරොත්තු වෙන ඒ ශ්‍රී ලාංකික ජාතිය ශ්‍රී ලාංකික රට හැදීමේ කාරණේදී ඒ මැදිහත් වීම ඒ ඉගැන්වීම ඒ සහෝදරත්වය මේ බිමට අවශ්‍ය මොහොතක්. ඒ සමන්තන අද අපි මේ සමරීම අප්‍රේල් විරුවන් සමරනවා හා සමානව ඔවුන්ගේ පැතු ලෝකය ඔවුන් පැතු රට ඔවුන් පැතු සමාජය අපට දැන් අපට උතුරු පළාතේ තුලත් වේගයෙන් ස්ථාපිත වෙමින් හැදෙමින් යනවා. අපි මීට කලින් ඇත්තටම අපි බොහෝ වැඩ කරත් අපිට මේ සියල්ල කරගන්න පුළුවන් වුණේ දකුණු පළාතේ. නමුත් අපි දැන් මේ වෙනකොට අපි උතුරු ප්‍රදේශයේ පුරා ඒ අරමුණ වෙනුවෙන් ඒ විරුවන්ගේ අරමුණ වෙනුවෙන් අපි වැඩ කරනවා. මම හිතන්නේ අපි හිතනවා අපි සුබවාදී දකිනවා ඉතා කෙටි කාල සීමාවක් ඇතුලේ අපේ රට අපි බලාපොරොත්තු වෙන 71 අරගලේ විරුවන් බලාපොරොත්තු වෙච්ච ඒ මනුෂ්‍යත්වයෙන් පිරිච්ච සතුටින් පිරිච්ච සමාදානයෙන් පිරිච්ච රටක් අපට හැදීම සඳහා හැකියාව ඒ පුළුවන්කම ඒට අවශ්‍ය මානව සම්පද මේ බිමේ වේගයෙන් නිර්මාණය වෙනවා. ඉතින් මම සුබ පතනවා මම ඔවුන්ට සත්‍ය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා ඒ වෙනුවෙන් අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඒ වගේම අපි අවසාන වශයෙන් වගේ පිළිගැනීමේ කතාවේදී 71 අරගලය වෙනුවෙන් දිවයින පුරාත් අපේ දිස්ත්‍රික්කයේ දිවිපිදු කැපකිරීම කරු ඒ සියලු සහෝදර සහෝදරියන්ට අපගේ විප්ලවීය ආචාර්ය පුද කරනවා. ස්තුතියි ජය වේවා. පස් වන අප්‍රේල් විරු සැමරුම වෙනුවෙන් මීළඟට ඔබට ආමන්ත්‍රණය කිරීම සඳහා මා දැඩි සහෝදරත්වයෙන් ආරාධනා කරනවා
අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර සහෝදරයාට ඔබට ආමන්ත්‍රණය කරන ලෙස 55வது இன்டர்னல் ஏப்ரல் வீரர்கள நிகழ்வில் அடுத்ததாக உரையாற்ற வருமாறு அமைச்சர் தோழர் ராமலிங்கம் சந்திரசேகர் அவர்களை அன்போடு அழைக்கின்றோம். வணக்கம். 55வது ஏப்ரல் வீரர்கள் ஞாபகார்த்த தினம். 1971ஆம் ஆண்டு ஏப்ரல் மாதம் 5ஆம் திகதி இந்த நாட்டில் ஏற்பட்ட ஒரு பாரிய மாற்றத்திற்கு வித்திட்டவர்களாக இருக்கின்ற ஏப்ரல் வீரர்களை நினைவு கூறும் வைபவத்திற்காக இங்கு வருகை தந்திருக்கின்ற எங்களுடைய கட்சியின் மக்கள் விடுதலை முன்னணியின் பொதுச் செயலாளர் தோழர் டில்வின் சில்வா அவர்களே, அதே போன்று எங்களுடைய பிரதி அமைச்சர், அதே போன்று வவுனியா மாவட்டத்தினுடைய அமைப்பாளர் தோழர் பாலி சமரசிங் அவர்களே, அதே போன்று பாராளுமன்ற உறுப்பினர்களான திலகநாதன் அவர்களே, ஜெகதீஸ்வரன் அவர்களே, அதே போன்று சுசாந்த் அவர்களே, அதே போன்று மேடையில் அமர்ந்திருக்கின்ற அன்று 71ஆம் ஆண்டில் தாங்களுடைய இளமை பராயத்தில் தாங்களுடைய அர்ப்பணிப்போடு செயலாற்றி இந்த போராட்டத்தில் நேரடியான சாட்சியங்களாக இருக்கின்ற எங்களுக்கு இந்த மேடையில் எங்களுக்கு பின்னால் அமர்ந்திருக்கின்ற அன்பார்ந்த தோழர்களே, அதே போன்று இங்கு வருகை தந்திருக்கின்ற எங்களுடைய மதகுருமார்களே, அதே போன்று இங்கு வருகை தந்திருக்கின்ற அன்பார்ந்த சகோதர சகோதரிகளே, உங்கள் அனைவருக்கும் எனது மாலை வணக்கத்தை தெரிவித்துக் கொண்டு, விசேடமாக இன்றைய நாள் என்பது உண்மையிலேயே எங்களுடைய கட்சிக்கு ஒரு முக்கியமான நாள். அந்த கட்சிக்கு ஒரு முக்கியமான நாள் என்று நாங்கள் கூறுவது வேறு எதுனாலும் அல்ல. விசேடமாக எங்களுடைய கட்சியினுடைய வரலாற்றிலே 1971ஆம் ஆண்டு என்பது யாராலும் மறக்க முடியாத, மறுதளிக்க முடியாத ஒன்றாகும். ஏனென்றால் அன்றைய காலகட்டத்தில் சிறைச்சாலைகளிலும் கூட தாங்களுடைய எழுத்துக்களால் எழுதியிருந்தார்கள், அல்லது தாங்கள் குரல்களால் அழுத்தம் திருத்தமாக ஓங்கி ஒலித்திருந்தது. அதாவது, துப்பாக்கி வேட்டுக்கள் வீழ்த்திடனும் எம்மை, துப்பாக்கி வேட்டுக்கள் வீழ்த்திடனும் எம்மை, முத்தமிட்டே மடிவோம் தாயகத்தின் மண்ணை. துப்பாக்கி வேட்டுக்கள் வீழ்த்திடனும் எம்மை, முத்தமிட்டே மடிவோம் தாயகத்தின் மண்ணை என்று அன்றைய காலத்தில் எங்களுடைய எங்களுடைய சகாக்கள் அவ்வாறு முழக்கமிட்டார்கள். அவ்வாறு முழங்கியதன் விளைவாகவே இன்றைக்கு இந்த கட்சியானது பெரிய விருட்சமாக மாறி இன்றைக்கு ஆட்சி அதிகாரத்தை கைப்பற்றி இன்றைக்கு அதனுடைய செயற்பாடுகளை முன்னெடுப்பதற்காக, இந்த செயற்பாடுகளை முன்னெடுப்பதற்கு எங்களுடைய கட்சி 71ஆம் ஆண்டு எங்களுடைய தோழர்களுடைய அர்ப்பணிப்பு தியாகமே இன்றைக்கு இந்த நிலைமைக்கு நாங்கள் உயர்ந்திருக்கின்றோம். அதே போன்று அன்றைய காலகட்டங்களிலே நாங்கள் எங்களுக்கு 71ஆம் ஆண்டை எடுத்துக்கொண்டாலும் சரி, ஏப்ரல் வீரர்களை எடுத்துக்கொண்டாலும் சரி, அல்லது கார்த்திகை வீரர்கள் எடுத்துக்கொண்டாலும் சரி, எங்களுடைய கட்சியின் வரலாற்றை நாங்கள் எடுத்து பார்க்கின்ற போதும் சரி, எங்களுடைய கட்சியினுடைய கர்த்தாவாக இருந்த தோழர் ரோகண விஜயவீர் அவர்களை எங்களால் மறந்துவிட முடியாது. 1943ஆம் ஆண்டு ஜூன் மாதம் 14ஆம் தேதி பிறந்த அவர் 1965ஆம் ஆண்டு தனது 22வது வயதிலே மக்கள் விடுதலை முன்னணியை உருவாக்குவதற்காக செயற்பட்டார். அன்றைய காலகட்டங்களிலே மிகவும் கஷ்டமான ஒரு நிலைமையின் கீழ் பல்வேறு சவால்களுக்கு மத்தியில் இந்த கட்சியை கட்டி எழுப்புவதற்கான முடிவினை எடுத்தார்கள். அன்றைய காலகட்டம் 1963ஆம் ஆண்டு என்பது அதுவரைக்கும் இந்த நாட்டில் இருந்த பழைய இடதுசாரிகள் என்று கூறுகின்ற இயக்கங்கள், அதாவது அன்றைய காலகட்டத்தில் 63ஆம் ஆண்டு இடம்பெற்ற 21 அம்ச கோரிக்கை
அதாவது அன்றைய காலகட்டங்கள் 48ஆம் ஆண்டு இந்த நாட்டுக்கு சுதந்திரம் கிடைத்ததன் பிறகு தொடர்ச்சியாக ஏற்பட்டு வந்த நெருக்கடிகள், மக்களுடைய போராட்டங்கள், ஹர்த்தால் போன்றவை அனைத்திலும் ஒரு உச்சக்கட்ட நிகழ்வாகவே 1963ஆம் ஆண்டு 21 அம்ச கோரிக்கையை வைத்து அன்றைய இடதுசாரிகள் அனைவரும் அணிதிரண்டார்கள். இடதுசாரிகள் அனைவரும் அணிதிரண்டு தாங்கள் மணலும் கல்லும் கருங்கல்லும் சிமெந்தியும் சேர்ந்து குழைத்து தயாரிக்கப்பட்டிருக்கின்ற கான்கிரீட் என்றார்கள். இப்போது உருவாக்கப்பட்டிருக்கின்ற இந்த இடதுசாரி ஐக்கிய முன்னணியை யாராலும் அசைக்க முடியாது என்றார். அது அந்த நேர காலகட்டங்களிலே மக்கள் மத்தியில் பெரிய ஒரு நம்பிக்கை ஏற்பட்டது. இன்றைக்கு இருக்கின்ற இடதுசாரி அமைப்புகள் எங்களுடைய வாழ்க்கையில் மாற்றங்களை ஏற்படுத்துவார்கள் அல்லது எங்களுடைய குரலாக ஒலிப்பார்கள் என்கின்ற நம்பிக்கை ஏற்பட்டது. ஆனால் அன்றைக்கு இருந்த இடதுசாரி அமைப்புகள் இரண்டு அமைச்சு பதவிகளுக்கும் 3 பிரதி அமைச்சர் பதவிகளுக்காக வேண்டி அந்த 21 அம்ச கோரிக்கையை கைவிட்டார்கள், காட்டி கொடுத்தார்கள். அந்த மக்களுக்கு துரோகம் இழைத்தார்கள். துரோகம் இழைத்ததன் காரணமாக அந்த இடத்தில் பெரிய இடைவெளி ஒன்று ஏற்பட்டது. அப்படியானால் இடதுசாரிகள் என்று கூறிய அல்லது நாட்டின் சமூக மாற்றத்துக்காக போராடுவதாக கூறியவர்கள் தாங்களுடைய பணியை சரிவர செய்யாது மக்களை காட்டி கொடுத்திருப்பார்கள் என்றால் அந்த இடத்தில் அப்படியானால் ஒரு புதிய மாற்று சக்தியினுடைய தேவை அந்த இடைவெளி ஏற்பட்டது. அதே போன்று உலக ரீதியாக நாங்கள் பார்க்கின்ற போதும் கூட உலக ரீதியாகவும் பாரிய நெருக்கடிகள், போராட்டங்கள், போராட்டம் மாத்திரமல்ல, அன்றைய காலகட்டங்களில் சீனாவுக்கும் அன்றைய காலகட்ட சோவியத் யூனியனுக்கும் இடையில் ஏற்பட்ட முரண்பாடுகளின் காரணமாக உலகத்தில் இருந்த அனைத்து இளம் கம்யூனிஸ்டுகள் மத்தியில், இளம் போராளிகள் மத்தியில் பாரியதோர் கருத்தாடல் ஏற்பட்டது. அப்படியானால் இப்பொழுது இவர்கள், அதாவது இன்றைக்கு ஒரு அணியாக இருந்த சோசலிச முகாம் இன்றைக்கு இரண்டாக பிளவுபட்டிருக்கின்றது. இரண்டாக பிளவுபட்டு தாங்களுடைய முரண்பாடுகளை அதிகரித்துக் கொண்டிருக்கின்ற போது அன்றைக்கு இருந்த இளம் கம்யூனிஸ்டுகளுக்கு தேவைப்பட்டது அப்படியானால் சரியான கம்யூனிசியம் எது, சரியான பாதை எது என்பதை கண்டுபிடிப்பதற்கான பெரிய உரையாடல் ஒன்று ஏற்பட்டது. அந்த உரையாடல் இடம்பெறுகின்ற பொழுது எங்களுடைய தலைவர் ரோகண விஜயவீர அவர்கள் சோவியத் யூனியனில் லுமும்பா பல்கலைக்கழகத்தின் மாணவராக இருக்கின்றார். மாணவராக இருந்து கொண்டு அவரும் இந்த உலகத்தில் ஏற்பட்டிருக்கின்ற மாற்றங்களுக்காக வேண்டி என்ன செய்கின்றார்? அதாவது அன்றைய காலகட்டங்களில் நாங்களும் பார்த்தோம், அல்லது அன்றைய காலகட்டத்தினுடைய இடதுசாரிகளுடைய தேவையாக இருந்தது. அப்படியான சீன அணிதான் சரியான அணி என்ற சீனாவுக்கு வாழ்த்து தெரிவிக்கிறார். சீனாவுக்கு வாழ்த்து தெரிவித்ததன் காரணமாக அது மாத்திரமல்ல, அன்றைய காலகட்டங்களிலே சாதாரண 20 வயசு 21 வயசு ஒரு இளைஞன் ரஷ்யாவில் மோல்தேவியா என்கின்ற பிரதேசத்திற்கு, அசர்பைஜான் என்கின்ற பிரதேசத்துக்கு சென்று அங்கிருக்கின்ற மக்களோடும் அங்கிருக்கின்ற விவசாயிகளோடும் அங்கிருக்கின்ற கல்விமான்களோடு உரையாடுகின்றார்கள், அரசியலை படிக்கின்றார்கள். அது மாத்திரமல்ல, சோசலிச முகாம் எவ்வாறு வளர்ந்து வருகின்றது, அந்த வளர்ச்சியினுடைய பாதை எவ்வாறு செல்கின்றது என்பதை ஆய்வு செய்கின்றார்கள். அந்த ஆய்வு அனைத்தையும் செய்து கொண்டு இறுதியாக வருகின்றார் இலங்கைக்கு வந்ததன் பிறகு இலங்கையிலிருந்து மறுபடி விடுமுறை கழித்துவிட்டு மறுபடி தனது உயர்கல்விக்காக செல்லுகின்ற போது அன்றைய காலகட்டங்களில் இருந்த சீன, அதாவது இலங்கையில் இருந்த ரஷ்ய தூதரகத்தில் அவருக்கு விசா மறுக்கப்படுகின்றது. விசா மறுக்கப்பட்டதன் பிறகு நாங்கள்லாம் என்ன செய்வோம்? அதாவது வெளிநாட்டில் இப்பொழுது ஒரு மருத்துவ மாணவனாக படித்துக் கொண்டிருக்கின்றார். இன்னும் 1 வருடமே மேற்கொள்ள வேண்டி படிக்க வேண்டியிருக்கின்றது. அப்படி இருக்கின்ற பொழுது அவர்கள் கூறுகின்றார்கள், நீங்கள் சென்று உங்களுடைய பழைய கம்யூனிஸ்ட் கட்சியினுடைய கடிதம் ஒன்றை வாங்கி கொண்டு வாருங்கள். விஜய் வீரத்தோடு அந்த நேரத்தில் யோசிக்கின்றான். தான் அதாவது கம்யூனிஸ்ட் கட்சியினிடம் கடிதம் ஒன்றை வாங்கி கொண்டு வந்து கொடுத்து விட்டு தனது அங்கத்துவத்தை நிரூபித்துக் கொண்டு
உயர்கல்விக்கு தொடர்ந்து மாஸ்கோவுக்கு செல்வதா அல்லது தான் எடுத்த நிலைப்பாட்டில் இருந்து தான் எடுத்த கொள்கையில் இருந்து சரியான முறையில் செயல்படுவதா? அப்படியானால் ஒன்று செயல்பட வேண்டும், ஒன்று பட்டப்படிப்பை கைவிட்டு விட்டு முழு நேர அரசியலை தெரிவு செய்ய வேண்டும், அல்லது தனது கொள்கையை கைவிட்டு விட்டு தனது பட்டப்படிப்பை தொடர வேண்டும். இவ்வாறான போராட்டங்கள் மத்தியில் எந்த விதமான சிக்கலும் இல்லாது விஜய் வீர தோழர் மிக தெளிவாக பட்டப்படிப்பை கைவிட்டு விட்டு அரசியலை தெரிவு செய்கின்றார், கொள்கையை தெரிவு செய்கின்றார். அன்று முதல் இந்த நாட்டிலே முதலாவது தொழில் புரட்சிவாதி. அது தனது வேலையை தனது தொழிலை வேறதுமல்ல, முழு நேர அரசியலை முழு நேர அரசியலுக்காக வேண்டி தன்னை முழுமையாக அர்ப்பணித்த தோழர் வேறு யாருமல்ல எங்களுடைய விஜய் வீர தோழர். அந்த வகையிலே அவர்களிடமிருந்து கற்றுக்கொள்ள வேண்டிய தேவைகள் இருக்கின்றது. அவர்களால் உருவாக்கப்பட்ட எங்களுடைய சகாக்களிடமிருந்து கற்றுக்கொள்ள வேண்டியிருக்கிறது. அன்றைய காலகட்டங்களிலே எங்களுடைய கட்சிக்கான அர்ப்பணிப்பு என்றால் என்ன, தியாகம் என்றால் என்ன, அதாவது நாட்டு மக்களை நேசிப்பது எப்படி, இவைகள் அனைத்தையும் கற்றுக் கொடுத்தவர்கள் எங்களுடைய போராளிகளா. அதாவது தனது இலக்குக்காக தனது நோக்கத்திற்காக யாரையும் காட்டிக் கொடுக்காது தன்னுரை உயிரையும் தியாகம் செய்து கொள்ளுகின்ற பக்குவமுடைய, அது மாத்திரமல்ல அன்றைய காலகட்டங்களிலே அந்த 71ஆம் ஆண்டு போராட்டத்தின் பொழுது பல்வேறு இன்னல்களை சந்தித்தார்கள், பல்வேறு நெருக்கடிகளை சந்தித்தார்கள். அவ்வாறான நெருக்கடிகளை சந்தித்த தோழர்கள் ஒருவர் தான் காலி பிரதேசத்தில் இருந்து இருக்கின்ற எங்களுடைய கமலபந்து என்கின்ற ஒரு தோழர். அவர் அன்றைக்கு கைது செய்யப்பட்டு போலீசாருடைய சித்திரவதைக்குள்ளாக்கப்பட்ட போது மின்சாரத்தால் இயங்குகின்ற வாளால் கீத்தாக வெட்டப்படுகின்ற போதும் கூட மக்கள் விடுதலை முன்னணி வாழ்க, மக்கள் விடுதலை முன்னணி வாழ்க என முழக்கமிட்டு உயிர் தியாகம் செய்தார். அவ்வாறு நூற்றுக்கணக்கான தோழர்கள் இந்த பணிக்காக வேண்டி பாரிய செயற்பாடுகளை முன்னெடுத்தார். அது மாத்திரமல்ல, இன்னொரு சிறு குழந்தை 11 வயது நிரம்பிய குழந்தை சிங்கராஜ காட்டிலே கைது செய்யப்படுகின்றார்கள். கைது செய்யப்படுகின்ற பொழுது அவர் கையில் இருக்கின்றதாம் ஒரு கஞ்சி பானை ஒன்று இருக்கின்றது. கஞ்சி பானையும் தூக்கி கொண்டே ஓடினாலாம். பிறகு போலீசாரின் விசாரணைகளா கேட்டார்களாம், ஏன் நீ கஞ்சி பானையை தூக்கி கொண்டு ஓடினாய் என்று. அவர் கையெல்லாம் வெந்திருந்ததாக கூறுகின்றார். அப்பொழுது சொன்னாலாம், என்னோட இருந்த மாமாக்கள் 2 நாட்களாக சாப்பிடவில்லை. வேறெதும் அதன் மூலமாக என்னவென்றால் வேறெதுமல்ல, இந்த நாட்டு மக்களை நேசிப்பது எப்படி, அவ்வாறான் மக்களை நேசிக்கின்றவர்களை மக்கள் எப்படி நேசிப்பார்கள் என்பதற்கு தான் சிறந்த உதாரணத்தால் அந்த உதாரணம். அது மாத்திரமல்ல, அதே சிங்கராஜ காட்டிலே பல்வேறு கைது செய்யப்பட்டு இருக்கின்ற போது அன்றைய காலகட்டத்தில் மிக குளிரான ஊர். அப்ப அன்றைய காலகட்டங்களிலே ஒரே பெட்ஷீட்டை போர்த்தி கொண்டு ஆண்கள் பெண்கள் எல்லாமே உறங்கிக் கொண்டிருக்கின்ற பொழுது கைது செய்யப்படுகின்றார். கைது செய்யப்பட்டதன் பிறகு அன்று கூறுகின்றார்கள், இதோ போலீஸ் முறைப்பாட்டின் ஊடாக அந்த பெண்கள் அசுத்தம் அடைந்திருக்கின்றதாக அல்ல மானபங்கப்படுத்தப்பட்டிருப்பதாக கூறப்பட வேண்டும் என்று. அப்பொழுது ஒரு வைத்தியர் கூறுகின்றார்கள், அதாவது அன்றைய ஆட்சியாளர்கள் எனக்கு அப்படி உத்தரவிட்ட போதிலும் கூட நான் அவர்களை பரிசோதித்து பார்க்கின்ற பொழுது எனது மனசாட்சி இடம் கொடுக்கவில்லை. ஏனென்றால் வேறெதுமல்ல, அவர்கள் மிகவும் தூய்மையான பெண்களாகவே இருந்தார்கள். அதனால் நான் சகோதர சகோதரிகளே, இன்றும் கூட மக்கள் விடுதலை முன்னணியில் பெண்களுக்கான தனி சிறப்பான இடம் இருக்குது. சிறப்பான இடம் மாத்திரமல்ல, அந்த சிறப்பம்சத்துக்கான காரணம் வேறதுமல்ல, எங்களுடைய தோழர்கள் இன்னைக்கு நாட்டில் எடுத்து பார்க்கின்ற பொழுது சாதாரணமா தங்களுடைய வீட்டில் குழந்தையை விட்டுட்டு போக முடியாத, மகளை விட்டுட்டு போக முடியாத, ஒரு அண்ணனை நம்பி தங்கையை விட்டுட்டு போக முடியாத நிலைமையில் இருக்கின்ற போது அதெல்லாத்தையும் கடந்து இந்த நாட்டில் ஏனைய மாவட்டங்கள் இருக்கின்ற பெண்களும் கூட ஏனைய பிரதேசங்களுக்கு வந்து வேலை செய்கின்றார், அரசியலில் ஈடுபடுகின்றார்.
அதன் பொழுது அவர்கள் பெற்றோர்கள் நினைக்கின்றார்கள் வேறு எதுமல்ல, தாங்களுடைய வீட்டு பையனோட உள்ளே அனுப்புறதை விட இந்த ஜேவிபி காரர்களோடு அனுப்புவது ஷுவர் அப்படின்னு நினைக்கிறாங்க. அந்த அளவுக்கு நம்பிக்கை, அந்த அளவுக்கு பெண்கள் தொடர்பிலான மிகவும் கடுமையான கட்டுப்பாடுகளை கொண்டிருக்கின்ற கட்சி. அது மாத்திரமல்ல, 1967 ஆண்டு கால பகுதிகளிலும் எங்களுடைய விஜய் வீர தோழர் 1967 ஆண்டு என்பது கமநல யுகம் என்று கூறப்படுகின்றது. மிகவும் கஷ்டமான காலம். அரசியலில் செய்வதற்கு வேறு யாரும் கிடையாது. மக்கள் விடுதலை முன்னணியின் தலைவராக இருந்த ரோஹண விஜயவீர மாத்திரம் தான் இருக்கின்றார். அவர் மாத்திரம் அரசியல் செயற்பாடுகளை முன்னெடுக்கின்றார், அரசியல் வகுப்புகளை நடத்துகின்றார். இவ்வாறு இருக்கின்ற பொழுது ஒரு நாள் அங்க அம்பத்தோட்டு பிரதேசத்தில் இருக்கின்ற கிரிந்து என்கின்ற பிரதேசத்திலே இவ்வாறான அரசியல் நடவடிக்கைகளை முன்னெடுத்துக் கொண்டிருக்கின்ற போது அங்கிருக்கின்ற மற்றைய நண்பர்கள் எல்லோரும் மாதத்துக்கு ஒரு தடவை 2 வாரத்துக்கு ஒரு தடவை வருவார்களாம். வந்து ஒன்றாக சாப்பிட்டு விட்டு குடித்து விட்டு கும்மாலம் அடித்து விட்டு பேசிவிட்டு செல்வார்கள். இப்படி செல்லுகின்ற போது ஒரு தோழர் இருக்கிறாராம், அங்கு இருக்கின்ற கல்வி இலாக்காவில் வேலை செய்தவர். அவர் அந்த அன்றைய காலகட்டங்களில் பாடசாலையில் வழங்குகின்ற பிஸ்கட், அதில் இருக்கின்ற மிக எக்ஸ்பைர்ட் ஆகினதை கொண்டு வந்து வைத்திருக்கிறார். ஒரு நாள் விஜய் வீர தோழர் தனக்கு பசியால் வாடும் பொழுது அந்த அதாவது எக்ஸ்பைர்ட் ஆகணும் காலாவதியான பிஸ்கட் தூள்களை ஒரு சட்டியில் போட்டு பச்சை தண்ணி ஊற்றி கலக்கிய பொழுது பூச்சிகள் முண்டுதான், புழுக்கள் முண்டுதான். கண்ணை மூடிக்கொண்டு குடித்ததாக கூறுகின்றார் விஜய் வீர. அந்த வகையில் எங்களுடைய தோழர்கள், எங்களுடைய விஜய் வீர தோழர் அந்த அளவுக்கு, அதாவது எங்களுடைய கட்சியை கட்டி எழுப்புவதற்காக வேற எந்த நோக்கத்திற்காக, கட்சியை கட்டி எழுப்புவதற்காக, கட்சியை முன்னெடுப்பதற்காக திஸ்ஸமாராம நகரத்திலே அங்கிருக்கின்ற சந்தையில் மூட்டை சுமந்து இந்த கட்சியை வளர்த்தார். அந்த வகையில் எடுத்து பார்க்கின்ற பொழுது அந்த 71ஆம் ஆண்டு போராளிகள் என்பது, 71ஆம் ஆண்டு வீரர்கள் என்பது அன்றைய காலகட்டங்களிலே அந்த அளவிலான அர்ப்பணிப்பு தியாகங்களை செய்து இந்த கட்சியை கட்டி காத்தார்கள். சிறைக்கு சென்ற பிறகும் கூட தாங்களுடைய கொள்கையை கைவிடாது, கைவிட்டு ஓடியவர்கள் இருக்கின்ற பொழுது, புறமுதுகை காட்டிக் கொண்டு ஓடியவர்கள் இருக்கின்ற பொழுது, காட்டிக் கொடுத்து துரோகம் இழைத்தவர்கள் இருக்கின்ற போது, அந்த துரோகிகளுக்கெல்லாம் முற்றுப்புள்ளி வைத்துவிட்டு மக்கள் விடுதலை முன்னணியை கட்டி எழுப்புவதற்காக சிறையிலும் கூட தாங்களுக்கு கிடைக்கின்ற சாப்பாட்டையும் கூட வித்து, தாங்களுக்கு கிடைக்குமா பெரிய இறைச்சி துண்டு கிடைக்குமா அதையும் 10% வித்து போட்டு, தாங்களுக்கு உடலில் இருக்கின்ற ரத்தத்தையும் கூட 10 ரூபாய்க்கு விற்றுவிட்டு அந்த பணம் எல்லாத்தையும் சேகரித்து வெளியே அனுப்புகின்றார்களாம். இது பத்திரிகை ஒன்றை ஆரம்பிக்கும். அதாவது எங்களுடைய தோழர்களுடைய இரத்தம் வியர்வை அனைத்தையும் பிழிந்தெடுத்திருக்கின்ற ஒரு கட்சி தானே மக்கள் விடுதலை முன்னணி என்பது. அப்ப அந்த மக்கள் விடுதலை முன்னணி தான் இன்றைக்கு ஆட்சி அதிகாரத்தை கைப்பற்றி இருக்கின்றது. அந்த மக்கள் விடுதலை முன்னணியின் செயலாளராகத்தான் எங்களுடைய டில்வின் ஷோ தோழர் இருக்கின்றார். அதனுடைய தலைவராகத்தான் எங்களுடைய ஜனாதிபதி தோழர் அன்ருகுமார் இருக்கின்றார். அப்ப இன்றைக்கு அந்த மக்கள் விடுதலை முன்னணியின் தலைமையின் கீழ் இயங்குகின்ற தேசிய மக்கள் சக்தி இன்றைக்கு ஆட்சி பீடத்தை கைப்பற்றி இருக்கின்றது. அந்த ஆட்சி பீடத்திற்கு நீங்கள் எல்லோரும் பெற்றுக் கொடுத்திருக்கின்றீர்கள். அந்த ஆட்சி பீடம் எதிர்பார்த்தது வேறு எதுமல்ல, மாற்றம். இந்த நாட்டின் எங்களுடைய 71ஆம் ஆண்டு வீரர்களுடைய தேவை வேறு எதுமாக இருக்கவில்லை. இந்த நாட்டின் சமத்துவமான சமுதாயம், இந்த நாட்டின் இனவாதம் இல்லாத சமுதாயம். அன்றைய காலகட்டங்கள் எங்களுடைய கட்சியை பார்த்து இனவாதிகள் என்று கூறிய பொழுதும் கூட இனவாதம் இல்லாத ஒரே கட்சியாக இருந்தது வேறு யாருமல்ல, எங்களுடைய கட்சியாக. அன்றைய காலகட்டத்திலும் கூட எங்களுடைய கட்சி மீது பல்வேறு இனவாத சேற்றை பூசுவதற்கான நடவடிக்கை எடுக்கின்ற பொழுது அந்த நேரத்தில் இருந்த யாழ்ப்பாணத்தில் இருக்கின்ற சாட்டர்டே ரிவ்யூ என்கின்ற பேப்பர் பத்திரிகை, அதில் இருக்கிற அமரசிங்கம் என்கின்ற ஒரு ஆசிரியர் எழுத்தாளர், அவர் சொல்லுகின்றார், அதாவது மக்கள் விடுதலை முன்னணி தொடர்பாக 71ஆம் ஆண்டு இந்த
இந்த கிளர்ச்சிக்கு பின்னால் இடம்பெற்ற விசாரணைகளின் போது அந்த விசாரணைகளிலிருந்து தெரிய வருகின்ற ஒரு விடயம் தான் வேறு எதுமல்ல, மக்கள் விடுதலை முன்னணி என்பது இனவாதமற்ற, அதாவது விஷயம் அதற்கு சான்றுகளாகவும் கூறுகின்றார்கள். அன்றைய காலகட்டங்கள் கண்டியிலிருந்து வருகின்ற வழி வரகாபுலையில் வருகின்ற பொழுது ஒரு தமிழ் ஜட்ஜ் ஒருத்தர், நீதிபதி ஒருத்தர் வருகின்ற பொழுது எங்களுடைய தோழர்கள் அந்த பிரதேசத்தை கைப்பற்றி இருக்கின்ற பொழுது கேட்டார்கள் அவங்களுடைய பேர் என்ன என்று. பேர் தமிழர் என்றவுடன் அவரை பாதுகாப்பாக எங்களுடைய எல்லையை கடக்கும் வரைக்கும் கொண்டு வந்து விட்டு சென்றதாக அவர் சாட்சியம் கூறுகின்றார்கள். அதனால் மக்கள் விடுதலை முன்னணி என்பது ஆரம்பத்திலிருந்தே மக்களுக்கு துரோகம் செய்யாத, இனவாதம் இல்லாத கட்சி. அதே போன்று இன்னும் ஒரு சாரா சொல்லுகின்றார்கள், மக்கள் விடுதலை முன்னணி இன்றைக்கு தோட்ட தொழிலாளர்களுக்கு, இந்திய தொழிலாளருக்கு எதிரான கட்சி கிடையாது. எங்களுடைய கொள்கை பிரகடனத்திலே மிக தெளிவாக சொல்லுகின்றோம். நாங்கள் இலங்கை இருக்கின்ற மலையக மக்கள், இந்திய வம்சாவளியின் மக்கள் அன்றைக்கு 1978ஆம் ஆண்டு எமது கொள்கை பிரகடனம் தயாரிக்கின்ற பொழுது அதில் மிக தெளிவாக நாங்கள் சொல்லுகின்றோம், இலங்கையில் இருக்கின்ற தோட்ட தொழிலாளர்கள் இலங்கையில் இருப்பதும் இந்தியாவுக்கு செல்வதும் அவர்களுடைய விருப்பின் கீழ் இடம்பெற வேண்டும் என நாங்கள் கூறுகின்றோம். அவர்கள் விருப்பின் கீழ் அவர்கள் இந்தியாவுக்கு செல்வார்களாக இருந்தால் அவர்களுக்கு தேவையான அனைத்து சலுகைகளும் செய்து அவர்களை மனிதர்களாக அனுப்ப வேண்டும் என்று எங்களுடைய கொள்கை பிரகடனம் சொல்லுகின்றது. அவ்வாறு கூறுகின்ற பொழுதுதான் இன்றைக்கு ஒரு சாரார் எங்கள் மீது அவ்வாறான இனவாத சேரை பூசுகின்றார். ஆனால் இந்த இனவாத சேர அனைத்துக்கும் இன்றைக்கு உங்களுக்கு எல்லோருக்கும் தெரியும், இவைகள்லாமே வேறு எதுமல்ல, எங்களுடைய தோழர்கள் அர்ப்பணிப்பின் மூலமாக, உயிர் தியாகத்தின் மூலமாக பெற்றெடுத்த உண்மை என்பதன் காரணமாக இன்று நாடு முழுவதும் இருக்கின்ற, அது தமிழா, சிங்களமா, முஸ்லிமா என்கின்ற பேதங்கள் இல்லாது வடகா, கிழக்கா, தெற்கா, மேற்கா என்றல்ல, யாழ்ப்பாணம், அம்பாந்தொட்டையா, அனுராதபுரமா அல்லது புலனறுவையா அல்லது மட்டக்களப்பா, திருகோணமலையா, எல்லா பிரதேசங்களிலும் இருக்கின்ற மக்கள் இன்றைக்கு தேசிய மக்கள் சக்தியை தெரிவு செய்திருக்கின்றார். தேசிய மக்கள் சக்தி இன்றைக்கு தனது வெற்றி நடை போட்டு நாட்டை வெற்றி பாதையில் செல்வதற்கு முன்னணி செயற்பாடுகளை முன்னெடுத்து வருகின்றது. அவ்வாறு முன்னணி செயற்பாடுகளை முன்னெடுக்கின்ற பொழுது இன்றைக்கு நாங்கள் அனைவருமே நாட்டு மக்கள் மிகவும் தேவையுடன் பார்க்கின்றார்கள். நிச்சயமாக இந்த அரசாங்கம் என்பது எங்களுடைய பிரச்சனையை தீர்ப்பார்கள், எங்களுடைய பிரச்சனைகளை பார்ப்பார்கள், எங்களுக்காகவே போராடுகின்றார்கள், எங்களுக்காகவே பேசுகின்றார்கள் என்ற நம்பிக்கை மக்கள் மத்தியில் நாளுக்கு நாள் வளர்ச்சி அடைந்து வருகின்றது. அதன் அடிப்படையில் தோழர்களே, இந்த நாடு எங்களிடம் கையளிக்கின்ற பொழுது இந்த நாடு வங்குரோத் அடைந்த நாடாக கையளிக்கப்பட்டது. இந்த நாட்டில் அதனால் நாங்கள் கடந்த 1 வருடங்களாக கூடுதலாக இந்த நாட்டின் பொருளாதாரத்தை கட்டியெழுப்புவதற்கு, பொருளாதாரம் ஸ்திரம் இல்லாவிட்டால், பொருளாதாரம் சீர்குலைந்திருக்குமாக இருந்தால் நாடு முன்னோக்கி செல்ல முடியாது. அதனால் பொருளாதாரத்தை ஸ்திரமான நிலைக்கு கொண்டு வருகின்ற செயற்பாடுகளை முன்னெடுத்தோம். அது இன்றைக்கு வெற்றிகரமான நிலையில் இன்றைக்கு மேலே வந்திருக்கின்றது. அவ்வாறு மேலே வந்திருக்கின்ற போதுதான், அவ்வாறு எல்லா துறைகளிலும் மேலே வந்து கொண்டிருக்கின்ற போதுதான் எங்களுக்கு இந்த தித்வா புயல் எங்களை தாக்கியது. தித்வா புயல் என்பது எங்களுக்கு சுனாமியை விட பாரிய தாக்கத்தை ஏற்படுத்தியது. அதன் மூலமாக $4.2 பில்லியன் பாரிய இழப்பை ஏற்படுத்தியது. அதிலிருந்தும் கூட இந்த நாட்டில் இருந்த 71ஆம் ஆண்டு எங்களுடைய புரட்சி, எங்களுடைய கட்சியை கட்டியெழுப்பின தோழர்கள் அவர்கள் செய்த அர்ப்பணிப்பு அனைத்தையும் கருத்தில் கொண்டு அவர்கள் அதிலிருந்து மீள்வதற்கான செயற்பாடுகளை முன்னெடுத்தார்கள். அதிலிருந்து செயற்பாடுகளை முன்னெடுத்த பொழுது இன்றைக்கு நீங்கள் யாருமே எதிர்பார்க்காத, உங்களுக்கும் எங்களுக்கும் யாருக்குமே தொடர்பில்லாத ஒரு யுத்தம் வந்து எங்களை வாட்டி வதைக்கின்றது. எங்களை மாத்திரமல்ல, இன்றைக்கு உலகத்தையே வாட்டி வதைக்கின்றது. அதனால் அந்த சவால்கரமான நிலைமைகளை நாங்கள் எதிர்கொண்டிருக்கின்றோம். இந்த சவால்களிலும் இருந்தும் கூட எமது நாட்டை மீட்டெடுப்பதற்கு, எமது மக்களை மீட்டெடுப்பதற்கு, மக்களுக்கு நல்வழி காட்டுவதற்கு எங்களுக்கு முன்னோடிகளாக, முன்னுதாரண புருஷர்களாக இருப்பவர்கள் வேறு யாருமல்ல, 71ஆம் ஆண்டு எங்களுடைய தோழர் தோழிகளாகும். அதனால் அந்த தோழர் தோழிகளுடைய அவர்களுடைய நினைவுகளை சுமந்து கொண்டு
கொண்டு அவர்களுக்கு புதைகுழிகள் கிடையாது, அவர்களுக்கு மயானங்கள் கிடையாது, அவர்களுக்கு கல்லறைகள் கிடையாது. அவர்கள் அனைத்தும் இருக்கும் இடம் வேறுதுமல்ல, மக்களுடைய இதயங்களில், மக்களுடைய இதயங்களை துமந்து சென்றிருக்கின்ற எங்களுடைய ஏப்ரல் வீரர்களுடைய ஞாபகார்த்தம் நீடூடி வாழ வேண்டும் என கேட்டுக்கொண்டு அந்த நிகழ்வுக்காக வருகை தந்திருந்த உங்கள் அனைவரையும் வருக வருக என வரவேற்றுக் கொண்டு உங்கள் அனைவருக்கும் கூடுதலான சக்தியும் கூடுதலான வலும் மேலும் மேலும் கிடைக்க வேண்டும் என கேட்டுக்கொண்டு உங்களிடமிருந்து விடைபெறுகின்றேன். நன்றி, வணக்கம். இந்த நிகழ்வில் அடுத்ததாக உரையாற்ற வருமாறு மக்கள் விடுதலை முன்னணியுடைய பிரதம செயலாளர் தோழர் ரில்வின் சில்வா அவர்களை அன்போடு இந்த மேடைக்கு அழைக்கின்றோம். 1965 මැයි 14 වෙනිදා රෝහණ විජේවීර සහෝදරයාගේ නායකත්වයෙන් ගොඩනැගුණ ජනතා විමුක්ති පෙරමුණ වසර 6ක තරම් ලදරු අවධියකදී 1971 අප්‍රේල් 5 වෙනිදා එනම් අද වගේ දිනක ධනේශ්වර පාලක පන්තියේ මර්ධනයන්ට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයක් විදිහට ඒ මර්ධනයට මුහුණ දුන් දිනයාද 55 වෙනි විරු සැමරුමේදී අප්‍රේල් විරු සැමරුමේදී ඔබට ආමන්ත්‍රණය කරන්නට මා දැඩි සහෝදරත්වයෙන් ආරාධනා කරනවා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ආදරණීය ටෙල්වින් සිල්වා සහෝදරයාට ඔබ ඉදිරියේ ආමන්ත්‍රණය කරන ලෙස. මේ අවස්ථාවට වැඩම කොට සිටින අපේ ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම අනිකුත් ආගමික නායකතුමන්ලාගෙන් අවසරයි. මේ 55 වෙනි ඉල්මහ විරු සමරුව වෙලාවේ මේ වේදිකාවේ ඉන්න අපේ රාමලිංගම් සහෝදරයා, ඒ වගේම අපේ උපාලි සමරසිංහ සහෝදරයා, අපේ ගණේෂ පිල්ලේ සහෝදරයා, දෙගජිස්සන් සහෝදරයා, අපේ සුසන්ත සහෝදරයා, ඒ වගේම තිලකනාදන් සහෝදරයා ඇතුළු වේදිකාවේ සියලුම සහෝදරුන්ගෙන් අවසරයි. මේ වෙලාවේ අපට හුම්කම් දෙන්න, අපිත් එක්ක මේ සමරුවට එකතු වෙන්න 1971 අරගලෙන් අපි අත්දැකීමක් ලබා ගන්න එකතු වෙලා ඉන්න සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලුම සහෝදර සහෝදරියන්ගෙන් අවසරයි. අද මේ මොහොතේ අපි තමුන්නාස්ලෙන් කතා කරන මේ වෙලාවේ අපේ රටේ 1971 අරගලයේ අත්දැකීම් එකතු කර ගැනීම සඳහා සමරු කීපයක් පැවැත්වෙනවා. අද මම මෙතන මේ කතා කරනකොට බදුල්ලේ අපේ ලාල්කාන් සහෝදරගේ මූලිකත්වයෙන් සමරුවක් තියෙනවා. ඒ වගේම මාතර අපේ විජිත හේරස් සහෝදරගේ මූලිකත්වයෙන් සමරුවක් තියෙනවා. අනිත් පැත්තෙන් අපේ දිස්ත්‍රික්කවල සහෝදරෝ දිස්ත්‍රික් මට්ටමින් මේ සමරු පවත්වලා මේ අත්දැකීම් බෙදා හදා ගන්නවා. මම හිතනවා මේ අද මෙතන සමරුව ටිකක් විශේෂයි කියලා. එකක් මම හිතන්නේ අපි පළවෙනි වතාවට නම් ප්‍රසිද්ධ ඒතරම් විශාල සමරක් උතුරු පළාතේ පවත්වන්නේ. ඒක විශේෂයක් ලෙස තියෙනවා. අනිත් පැත්තෙන් අපි ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජන බලය ගොඩනගලා ආණ්ඩු බලය අරගෙන ආණ්ඩු බලය තුල ඉන්න වෙලාවක මේක පවත්වන්නේ. ඉතින් ඒ නිසා අපිට සිංහල, දෙමළ, මුස්ලිම් සහෝදරු සිළු දෙනාම එකතු වෙලා මෙතන අපි වවුනියාවේදී මේ සමරුම කරනකොට මම හිතනවා මේ සමරුමේ විශේෂයක් තියෙනවා කියලා. ඒ නිසා මෙතන දෙමළ භාෂාව විතරක් තේරෙන කතා කරන සහෝදර සහෝදරියන් වෙනුවෙන් මම හිතනවා මම වචන කීපයක් කතා කරන එක හොඳයි කියලා. ඒ නිසා මගේ කතාවේ ආරම්භයේදී මම වචන කීපයක් ඒ සහෝදරු වෙනුවෙන් පරිවර්තනයක් එක කතා කරලා ඊට පස්සේ මගේ සුපුරුදු කතාවට යන්න බලාපොරොත්තු වෙනවා. මට උදව් කරાવી. අපේ මෝගන් සහෝදරව උදව් කරાવી. அன்பார்ந்த தாய்மார்களே, தந்தையர்களே, சகோதர சகோதரிகளே, மேடையில் அமைந்திருக்கும் எமது அமைச்சர்கள், பிரதி அமைச்சர்கள், அதே போன்று மத தலைவர்கள், அனைத்து தோழர் தோழிகளுக்கும் வணக்கம் என்று கூறிக்கொண்டு, உண்மையிலே வடமாகாணத்திலே முதலாவது தடவையாக தான் நாங்கள் இந்த ஏப்ரல் வீரர்கள் ஞாபகார்த்தம் கொண்டு வைக்கின்றோம்.
அதன் போது இங்கு சிங்களம் தமிழ் முஸ்லிம் அனைத்து மக்களும் இருக்கின்றபடியால் எமது டில்வின் தோழர் மொழிபெயர்ப்புக்காக விடயங்களை சமர்ப்பிப்பார். நான் அதை மொழிபெயர்த்து தருகிறேன். අපි මෙතෙන්ට එකතු වෙලා ඉන්නේ මීට අවුරුදු 55කට කලින් ඇතිවෙච්ච ජනතා නැගිටීමක් අනුස්මරණය කරන්න. நாங்கள் இங்கு கூடியிருப்பது இன்றைக்கு 55 வருடங்களுக்கு முன்பு நடந்த அந்த சம்பவங்களை நாங்கள் நினைவு கூறும் வகையிலே தான் ஒன்று கூடியிருக்கின்றோம். 1971 අරගලේ නිර්මාණය වුණේ ඇයි? 71ஆம் ஆண்டு அந்த கிளர்ச்சி உருவாகியது ஏன்? 1971 අරගලේ දිවිපිදු සහෝදරුන් සටන් කරේ කුමන අරමුණක් වෙනුවෙන්ද? அன்றைய அந்த போராடிய வீரர்கள் எமது தோழர்கள் போராடியது எந்த குறிக்கோளுக்காக? ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක පරපුර නියෝජනය කරපු மக்கள் விடுதலையின் ஆரம்ப அந்த தோழர்கள் பிரதித்துவம் செய்த ඒ සහෝදර සහෝදරයන් දිවිපිදුවේ පොදු අරමුණක් වෙනුවෙන් அந்த தோழர் தோழிகள் உயிர் தியாகங்கள் செய்தது ஒரு பொது நோக்கத்திற்காக. ඔවුන් සටන් කරේ අපට විමුක්තිය ලබා දීම සඳහා. அவர்கள் போராடியது எமக்கு விடுதலையை பெற்றுக் கொடுப்பதற்காக. අපේ රටට සැබෑ නිදහස ගේන්න. எமது நாட்டிற்கு உண்மையான விடுதலையை கொண்டு வருவதற்காக. අපේ රටේ ජීවත් වෙන සියලු ජනයාට සමානව ජීවත් වෙන්න පුළුවන් සමාජයක් හදන්න. எமது நாட்டில் வாழும் அனைத்து மக்களுக்கும் சமத்துவமாக மகிழ்ச்சியாக வாழக்கூடிய ஒரு சமுதாயத்தை நிலைநாட்டுவதற்காக. අයුක්ති අසාධාරණ නැති ලෝකයක් නිර්මාණය කරන්න. அநியாயம் அல்லது அவ்வாறான சம்பவங்கள் இல்லாத ஒரு சமூகத்தை நிலைநாட்டுவதற்காக. ජාතිවාදයෙන් තොර සමාජයක් හදන්න. இனவாதமற்ற ஒரு சமுதாயத்தை அமைப்பதற்காக. එදා ඔවුන් අරගලේ පරාජයටපත් වුණත් அன்று அவர்களுடைய அந்த போராட்டம் தோற்கடிக்கப்பட்டாலும் ඔවුන්ගේ හොඳ අරමුණු අපි දිගටම අරගෙන ආවා. அவர்களுடைய அந்த குறிக்கோள்களை நாங்கள் தொடர்ச்சியாக முன்னோக்கி கொண்டு வந்தோம். අපි කිසිම දුෂ්කර වෙලාවක ඒ හොඳ අරමුණු ඇත්තරියේ නැහැ. எந்த ஒரு இக்கட்டான நேரத்திலும் நாங்கள் அந்த சிறப்பான நன்மை அந்த நல்ல குறிக்கோள்களை கைவிடவில்லை. ඒ නිසා දිගු කලකට පස්සේ අපට පුළුවන් වුණා ජාතික ජනබලයක ගොඩනගලා ආණ්ඩු බලයට එන්න. ஆகவே நீண்ட நாளுக்கு பின்பு அந்த குறிக்கோள்களை வெற்றி அடைய தேசிய மக்கள் சக்தி என்ற அடிப்படையில் நாங்கள் ஒரு அரசாங்கத்தை அமைக்கும் அதிகாரம் எங்களுக்கு கிடைத்தது. තමුන්නාස්ලා අපි කවුරුත් දන්නෝ දැන් අපට ආණ්ඩුවක් තියෙනවා. உங்களுக்கு தெரியும் தற்போது எங்களுக்கு ஒரு அரசாங்கம் ஒன்று இருக்கின்றது. මේ ආණ්ඩුව කාගේ ආණ්ඩුවක්ද? அந்த அரசாங்கம் யாருடைய அரசாங்கம்? මේ ආණ්ඩුව අපේ රටේ සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාගේ ආණ්ඩුව. இந்த அரசாங்கம் எமது நாட்டில் வாழும் சிங்களம் தமிழ் முஸ்லிம் அனைத்து மக்களுடைய ஒரு அரசாங்கமாகும். දැන් අපට ආණ්ඩුවක් තියෙනවා. இப்போது எமக்கு ஒரு அரசாங்கம் இருக்கின்றது. ජාතිවාදය අවසන්නේ නැති. இனவாதத்தை தூண்டாத. දැන් අපට ආණ්ඩුවක් තියෙනවා. தற்போது எங்களுக்கு அரசாங்கம் ஒன்று இருக்கின்றது. හැමෝටම සාධාරණව සලකන. அனைத்து மக்களுக்கும் நியாயமான முறையிலே உரிமைகளை வழங்கும் ஒரு அரசாங்கம். දැන් අපට ආණ්ඩුවක් තියෙනවා. தற்போது எமக்கு அரசாங்கம் இருக்கின்றது. මහජන මුදල් හොරකම් කරන්නේ නැති. பொதுமக்களுடைய பணத்தை களவாடாத. දැන් අපට ආණ්ඩුවක් තියෙනවා. தற்போது எமக்கு அரசாங்கம் இருக்கின்றது. පොදු ජනතාව වෙනුවෙන් මහන්සි වෙන. பொதுமக்களுக்காக கஷ்டப்படும் ஒரு அரசாங்கம் இருக்கின்றது. දැන් අපට ආණ්ඩුවක් තියෙනවා. எமக்கு ஒரு அரசாங்கம் இருக்கின்றது. අලුත් සමාජයක් හදන්න පොරබදන. புதிய ஒரு சமுதாயத்தை நிலைநாட்டுவதற்காக போராடும். දැන් අපට ආණ්ඩුවක් තියෙනවා. எமக்கு அரசாங்கம் இருக்கின்றது. සහෝදරත්වයෙන් බය නැතුව ජීවත් වෙන්න පුළුවන්. சகோதரத்துவமாக வாழக்கூடிய பயமில்லாமல் வாழக்கூடிய ஒரு அரசாங்கம் இருக்கின்றது. ඉතින් අපි මේ ආණ්ඩුව ආරක්ෂා කළ යුතු නැද්ද? ஆகவே இந்த அரசாங்கத்தை நாங்கள் பாதுகாக்க வேண்டுமா இல்லையா? ඒ නිසා අපි හැමදෙනාගේම වාක්‍යම තමයි මේ ආණ්ඩුව ආරක්ෂා කරන්නේ. ஆகவே இது இங்க இருக்கும் அனைத்து மக்களுடைய பொறுப்பு தான் இந்த அரசாங்கத்தை பாதுகாப்பது. අපි මේ ආණ්ඩුව ආරක්ෂා කරන්නේ මොකටද? இந்த அரசாங்கத்தை ஏன் பாதுகாக்க வேண்டும்? අපි කාටවත් පුද්ගලික යමක් ගන්න නෙවෙයි. எமக்கு யாருக்குமே தனிப்பட்ட ரீதியில் ஒன்று பெற்றுக்கொள்வதற்காக அல்ல. මේ සමාජය වෙනස් කරන්න. இந்த சமூகத்தை மாற்றி அமைப்பதற்காக. වඩා සාධාරණ යුක්තිකරුක සමාජයක් බවට පත් කරන්න. மிகவும் நியாயமான முறையிலே நடந்து கொள்ளும் சமத்துவமான முறையை கொண்டு வரக்கூடிய ஒரு அரசாங்கத்தை அமைப்பதற்காக. 1971 දීපුදු සහෝදරුන්ගේ හිතේ තිබිච්ච බලාපොරොත්තු ඉටු කරන තැනට යන්න. 1971ஆம் ஆண்டு உயிர் தியாகம் செய்த அந்த தோழர்களின் எதிர்பார்ப்பை நிறைவேற்றும் திசைக்கு நாங்கள் செல்ல வேண்டும். අපි කතා කරන භාෂාව නිසා, நாம் கதைக்கும் மொழி ரீதியாக, අපි ඇඳුන ඇඳුම නිසා, எமது உடை காரணமாக, අපි පදිංචි ප්‍රදේශය නිසා, அல்லது நாங்கள் இருக்கும் இடம் அல்லது அந்த பகுதி காரணமாக කිසිවෙකුට වෙනස්කම් නොකරන සමාජයක් අපි හදන්න ඕන. யாருக்குமே
அநீதி விளைவிக்காத ஒரு சமூகத்தை நாங்கள் அமைக்க வேண்டும். හැමෝටම යුක්තිය තියෙන සමාජයක් අපි හදන්න ඕන. அனைவருக்குமே நீதி கிடைக்கக்கூடிய சமூகத்தை அமைக்க வேண்டும். හැමෝටම සාධාරණ සලකන සමාජයක් අපිට ඕන. அனைவருக்குமே நியாயமான முறையில் நடந்து கொள்ளும் ஒரு சமூகம் எங்களுக்கு தேவை. නීතිය කාටත් සමාන වෙන සමාජයක් අපිට ඕන. சட்டம் அனைவருக்குமே சமனான ஒரு சமூகம் எங்களுக்கு தேவை. ඒ සමාජය හදන්න තමයි මේ ආණ්ඩුව අපිට ඕනේ. அவ்வாறான ஒரு சமூகத்தை அமைப்பதற்காகத்தான் எங்களுக்கு இந்த அரசாங்கம் தேவைப்படுவது. අපි දුෂ්කරතා මැද්දේ ගමනක් ඇවිත් තියෙනවා. நாங்கள் ஒரு இக்கட்டான நிலையில இந்த பயணம் வந்தோம். අපිට ඒ වෙනුවෙන් ගොඩක් තව ඉස්සරහට යන්න සිද්ධ වෙනවා. ஆகவே இந்த குறிக்கோளுக்காக எங்களுக்கு இன்னும் தூரம் பயணிக்க வேண்டியுள்ளது. අපට බාධා තියේවි. எங்களுக்கு இடையூறுகள் ஏற்படலாம். අපේ විරුද්ධවාදීන් බාධා කරાવી. எதிரிகள் இடையூறுகள் விளைவிக்கலாம். නමුත් ඒවා අපි බාධා මැඩගෙන ඉස්සරහට යා යුතුයි. ஆனாலும் அந்த இடையூறுகளை சமாளித்துக் கொண்டு அவற்றை தோற்கடித்து நாங்கள் முன்னோக்கி நாங்கள் செல்ல வேண்டும். විනාශ කරපු රටක් හදන්න ඔබට අපට සිද්ධ වෙලා තියෙන්නේ. அழிக்கப்பட்ட ஒரு நாட்டை தான் எங்களுக்கு கட்டியெழுப்ப வேண்டிய தேவை இருந்தது. බංකොලොත් වෙච්ච රටක් ගොඩ ගන්න අපට වෙලා තියෙන්නේ. வங்குரோத் அடைந்த நாட்டை எங்களுக்கு கட்டியெழுப்ப வேண்டி இருக்கின்றது. එවෙනින් අපට ගොඩක් මහන්සි වෙන තියෙනවා. ஆகவே இதற்காக நாங்கள் கஷ்டப்பட வேண்டி இருக்கு. අපට ගොඩක් කැපකිරීම කරන්න වෙයි. மிகவும் அர்ப்பணிப்புகளை செய்ய வேண்டி இருக்கும். ඒ සඳහා අපට ආදර්ශයන් ගන්න පුළුවන් 1971 அதற்காக எங்களுக்கு முன்னுதாரணங்களை 71ஆம் ஆண்டு அந்த உயிர் தியாகம் செய்த வீரர்களிடமிருந்து அந்த படிப்பினைகளை எங்களுக்கு பெற்றுக்கொள்ளலாம். එසේ කැපකිරීමේ පරිත්‍යාග ආදර්ශයන් අරගෙන அவ்வாறு அந்த அர்ப்பணிப்பின் அந்த படிப்பினைகளை பெற்றுக்கொண்டு සහෝදර සහෝදරියෝ අපි ඔක්කොම එකතු වෙලා நாங்கள் அனைவருமே ஒன்று சேர்ந்து අපි මේ මහජනතාවගේ ආණ්ඩුවට විරුද්ධ වෙන කට්ටිය පරද්දමින් இந்த மக்கள் ஆட்சியைக்கு எதிரான நபர்களை தோற்கடித்து අපි ජයග්‍රහණය කර ඉස්සරහට යන්න ඕන. நாங்கள் வெற்றிகரமாக முன்னோக்கி போக வேண்டிய தேவை இருக்கு. අපි හැමදෙනාම එකතු වෙලා நாங்கள் அனைவருமே ஒன்று சேர்ந்து අපේ දෑත් වලින් எமது கரங்களினால் අලුත් සමාජය හදන්න ඕන. புதிய சமூகத்தை நாங்கள் கட்டியெழுப்ப ඒ வேண்டும். සාධාරණ සමාජය ගොඩනගන්න ඕන. அந்த நியாயமான சமூகத்தை கட்டியெழுப்ப வேண்டும். අන්න ඒක වෙනුවෙන් அதற்காக අපි හැමදෙනාම එකතු වෙලා நாங்கள் அனைவருமே ஒன்று சேர்ந்து මේ ජයග්‍රහණ ආරක්ෂා කරගනිමින් இந்த வெற்றிகளை பாதுகாத்துக் கொண்டு ඒ නව සමාජ නිර්මාණය කිරීමට புதிய சமூகத்தை அமைப்பதற்காக ඉස්සරහට යමු කියලා முன்னோக்கி செல்வோம் என்று අපි கூறிக்கொண்டு ඔබ හැමදෙනාගේම ඉල්ලා සිටිනවා. நாங்கள் இந்த அனைத்து வருடமும் கேட்டுக்கொள்கின்றோம். මම දැන් මගේ පුරුදු කතාවට යන්න. நன்றி. தோழர் உரையை தொடர்ந்து செல்வார். நன்றி, வணக்கம். ඉතින් ආදරණීය සහෝදර සහෝදරියනි, අපි දන්නවා මං කලින් කිව්වා වගේ දැන් කතා කරා වගේම අපි මිට අවුරුදු 55කට කලින් සිද්ධ වෙච්ච සන්නද්ධ නැගිටීමක් ගැන කතා කරන්නේ. සමහරට මෙතන ඉන්න බොහෝ දෙනෙක් ඒ වෙනකොට ඉපදෙලා නොඉන්නත් පුළුවන්. 1971 අරගලේ මිය ගිය මතන අයගේ නෑදෑයෝ මෙතන ඉන්නත් පුළුවන්, නින්නත් පුළුවන්. හැබැයි අපේ ඥාතිත්වයක් තිබ්බත් නැතත්, ඇඳුනුකමක් තිබ්බත් නැතත්, ඒ කාලේ අපි ඉපදෙලා හිටියත් නැතත් අපි අද එකතු වෙලා ඉන්නවා මේ කාර්යයට. ඇයි? එතන හොඳ අරමුණක් තිබිච්ච නිසා. ඒ නිසා අපි එකතු වෙලා ඉන්නේ නිකන් සමරුවක් කරන්න නෙවෙයි. අපි එකතු වෙලා ඉන්නේ අපට 1971 අප්‍රේල් අරගලය කියලා කියන්නේ, අප්‍රේල් සමරුව කියලා කියන්නේ කරතියන් යන සමරුවක් නෙවෙයි. අපිට ඒක අත්දැකීම් එකතු කරගන්න තැන, ධෛර්ය ශක්තිය එකතු කරගන්න තැන. ඒ නිසා අපි දකිනවා ලෝකේ අරගල ගොඩාක් තිබිලා තියෙනවා. ලෝකේ පුරාම අරගල තිබුණා. ලෝක ඉතිහාසයේ පෙරලා තියෙන අරගල වලින්, විවිධ වර්ග අරගල වලින්. හැබැයි ඒ හැම අරගලයකම සමහර විට අරමුණු හොඳ නොවෙන්න පුළුවන්. නමුත් අපි ගත්තොත් 1971 අරගලේ අපිට ඊ타ත්ම පවිත්‍ර අරමුණු රසක් දකින්න පුළුවන්කම තියෙනවා. එකක් තමයි 1971 අරගලේ දීපදු අය දිහා බැලුවට පස්සේ අපි දකින්නේ මොකක්ද? ඒ කවුරක්වත් ආත්මාර්ථකාමී හැඟීමකින් අරගලයට ආපු අය නෙවෙයි. ඒ අරගලය තුල ආත්මාර්ථකාමීත්වය තිබුණේ නැහැ. තමන්ට යමක් දිනා ගැනීමේ අරමුණ තිබුණේ නැහැ. ඒක තිබුණේ මොකද්ද? පරාර්ථකාමීත්වය. සමාජයක් වෙනුවෙන්, රටක් වෙනුවෙන්, දේශපාලන වෙනුවෙන් නව සමාජයක් නිර්මාණය කිරීමට, අපේ පන්තිර දේශපාලනය කිරීමට තියෙන අයිතිය වෙනුවෙන් අපිට සටන් වදින්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, අපිට දිවි පුදන්නත් පුළුවන් කියලා ඔප්පු කරපු પરම්පරාව තමයි 1971 પરම්පරාව. ඕන් කිසිවක් Tamanට ඉල්ලා හිටියේ නැහැ. Tamanට රස්සාවක් ගන්න, Tamanට තනතුරක් ගන්න, Tamanට ඇමතිකම් ගන්න ඒ කිසිම හීනයක් ඕගොල්ලෝ ගාව තිබුණේ නැහැ. ඒගොල්ලෝ දේශපාලනයක් පටන් ගත්තා. 1965 රෝහන් සෝදරගේ නායකත්වයේ සහිත. ඒ දේශපාලන අරමුණේ මොකද්ද? අපේ තිබිච්ච පරණ සමාජය වෙනස් කරලා
වඩා හොඳ වඩා යහපත් සමාජවාදී සමාජයක් නිර්මාණය කරන්න. ඒ සඳහා වෙච්ච අයිතියක් අපට තිබුණා. අපට තියෙනවා දැනුත් තියෙනවා. ලෝකෙ ඉපදිච්ච මිනිස්සුන්ට තියෙන අයිතියක් Tamanට ජීවත් වෙන්න වඩා යහපත් ලෝකයක් නිර්මාණය කරගන්න. ඒ අයිතියට කාටවත් අත තියන්න බෑ. මිනිස්සුන්ට අයිතියක් තියෙනවා වඩා සාධාරණ සමාජයක් හදාගන්න. වඩා දියුණු සමාජයක් නිර්මාණය කරගන්න. වඩා සංවර්ධිත සමාජයක් හදාගන්න මිනිස්සුන්ට අයිතියක් තියෙනවා. ඒ අයිතිය නවත්තන්න කාටවත් බෑ. අන්නේ අයිතිය සඳහා දේශපාලනය කරනකොට ඒ අයිතිය නවත්තන්න උත්සාහ කරා එදා තිබිච්ච පාලක කණ්ඩායම්. ඒ නිසා තමයි වෙනි අරගලයක් නිර්මාණය වෙන්නේ. ඒ අරගලයේදී ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් දේශපාලන කිරීම සඳහා තියෙන අපට සුද්ධ වූ අයිතිය වෙනුවෙන් අන් අයගේ විමුක්තිය වෙනුවෙන් තමන්ගේ ජීවිත උනත් දෙන්න පුළුවන් කියලා ඒ පරිත්‍යාගයේ පාඩම අපිට ඉගෙනුවේ අපේ රටේ ආරම්භයේ 1971 අරගලේ අපේ සහෝදර සහෝදරයෝ. ඒ නිසා තමයි මම කිව්වේ ඒක ආත්මාර්ථයෙන් තොර අරගලයක්. ආත්මාර්ථකාමීත්වයේ ඒක ඇතුලේ තිබුණේ නැහැ. බල තණ්හාවක් ඒක ඇතුලේ තිබුණේ නැහැ. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තොත් ඒ අරගල ඇතුලේ ජාතිවාදයේ තිබුණේ නැහැ. ඒ අරගලේ කිසිම තවත් ජාතියකට එරෙහිව, තවත් ජන කණ්ඩායමකට එරෙහිව, තවත් භාෂාවක් කතා කරන අයට එරෙහිව කරපු අරගලයක් නෙවෙයි. අපේ රටේ ජීවත් වෙන සියලු දෙනාටම සතුටින් ජීවත් වෙන්න පුළුවන් සමාජයක් තියෙන්න ඕනයි කියලා විශ්වාස කරලා ඒ විශ්වාසය මත දේශපාලනය කරපු අයගේ අරගලයක්. එනිසා තමයි මේ අරගලය ඇතුලේ අපිට ගොඩාක් දේවල් තියෙනවා. අඩුපාඩුකනුත් තියෙයි. නමුත් අපිට ගොඩාක් හොඳ දේවල් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ මේ අරගලය තුල මානව විරෝධය තිබුණේ නැහැ. මානවවාදී අරගලයක්. මිනිස්සුන්ට ආදරය කරපු අරගලයක්. දුක් විඳින මිනිස්සුන්ට වඩා හොඳ සමාජයක් හදන්න ඕනයි කියලා හිතපු අරගලයක්. දුක් විඳින මිනිස්සුන්ගේ දුක දැකපු, කඳුල දැකපු, ඒ කඳුලට හිත උණු වෙච්ච, මිනිස්සු දුක් විඳින්නේ ඇයි කියලා කල්පනා කරපු, මේ දුකෙන් මේ මිනිස්සු ගලවා ගන්න ඕන කියලා කල්පනා කරපු, ඒ වෙනුවෙන් පෙරටව පරම්පරාවක් කරපු අරගලයක් 1971 අරගලය කියලා කියන්නේ. එනිසා ඒක මානවවාදයේ පිරිච්ච අරගලයක්. ඒකේ ප්‍රජාතන්ත්‍රවාදෙත් තිබුණා. ඇයි? බහුතර ජනයාට දේශපාලන කිරීමේ අයිතිය ඉල්ලුවේ 1971 දී. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකක්ද? ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ බහුතරේ කැමැත්ත. වැඩි දිනාගේ කැමැත්ත. ඒ වැඩි දිනාගේ කැමැත්තට ඉඩ ඉල්ලපු අරගලයක් ඒක. වැඩි දිනාගේ කැමැත්ත වෙනුවෙන් පාලනයක් ඕනයි කියලා කිව්ව අරගලයක් ඒක. ඒ නිසා 1971 අරගලයේ ආදරණීය සහෝදර සහෝදරිනී අපට අත්දැකීම් ගොඩාක් එකතු කරපු විශේෂතා ගොඩක් තිබිච්ච අරගලයක්. ඒ වගේම අරගලය ඇතුලේ විනයක් තිබ්බා. විනයක් තිබ්බා. ඒ අරගලය ඇතුලේ සදාචාරයක් තිබ්බා. ඔබ හොයලා බලන්න. සමහරට අපේ පැරණි සහෝදරුන් අහලා බලන්න. ඒ අරගලයේදී සහෝදර සහෝදරියෝ දෙගොල්ලෝ එකට අරගල කරා. සටන් පෙරමුණේ සටන් වැදුනා. පසුබැසෙනකොට කැලෑවල පසුබැස්සා. කැලෑවල සහෝදර සහෝදරියෝ දෙගොල්ලම පසුබැස්සා. හැබැයි ඒ පසුබසිද්දිත් ඒ අතර ඊටමත් හොඳ විනයක් සදාචාරයක් රකින්න එය සමත් වුණා. එනිසා තමයි අපි කියන්නේ ඒක ඊටමත්ම අත්දැකීම් බහුල තැනක් එතන. අත්දැකීම් ගොඩක් ගන්න පුළුවන් තැනක් එතන. අද අපේ සමාජයේ සමහර විට හොයාගන්න බැරි තරමේ ඊටමත් හොඳ සදාචාරයන් රැකපු තැනක් එතන. ඉතින් එහෙම අරගලයක අත්දැකීම් තමයි ඔබ අපි එකතු කරගනිමින්. ඉතින් මම හිතන අපි 1971 අරගලය සමරන්න පටන් ගත්ත දවසේ සිටම ඒ අරගලේ නිර්මාණය වුණේ කොහොමද කියලා අපි එකතු වෙච්ච ජනතාවතෙන් සාකච්ඡා කරමින් හිටියා. දැන් රාමලිංගම් සහෝදරත් මම ආගෙන මට යන්තම් දෙමළ තේරෙන්නේ ඒත් මට තේරුණා 1971 අරගලේ නිර්මාණය වුණේ කොහොමද කියලා දෙමළ භාෂාවෙන් පැහැදිලි කළා. ඉතින් මට හිතෙනවා මෙතනත් අපි විනාඩි කිහිපයකින් පොඩි පැහැදිලි කිරීමක් කරගන්න ඕන කියලා මේ අලුත් පරපුරට මේ ගැන අදහසක් නැති අයට ඇයි මේම එකක් සිද්ධ වුනේ කියලා. ඔබ කවුරුත් දන්නව කිසිම කෙනෙක් මිනිස්සු මැරෙන්න කැමති නැහැ. එහෙම කැමැත්තක් නැහැ නේ කායික. එහෙම කැමති නැහැ. කවුරුවක්වත් වෙඩි උණ්ඩ වලට මුණ දෙන්න කැමති නැහැ නිකන්. හැබැයි හොඳ අරමුණක් වෙනුවෙන් මරණය තෝරගෙන ලෑස්ති මිනිස්සු ලෝකේ ඉඳලා තියෙනවා, දැනුත් තියෙනවා, හෙටත් ඉන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. හොඳ අරමුණක් වෙන්නේ. පොදු අරමුණ වෙන්නේ. 1971 අරගල නිර්මාණය කොහොමද? අපේ පක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණ නිර්මාණය කරන්න පටන් ගන්න 1965. තා දුෂ්කර කොන්දේසි මැද්දේ. අපේ පක්ෂය ගොඩනගනකොට ගොඩක් අපට භෞතික සම්පත් තිබුණේ නැහැ. රට හඳුනන අය කවුරුවත් හිටියේ නැහැ. අපේ පක්ෂ නිර්මාණය කරන්න ආපු කවුරුවක්වත් ජනතා විමුක්ති පෙරමුණ පටන් ගන්න ආපු කවුරුවක්වත් ඇමතිවරුන්ගේ ජනාධිපතිලගේ අගමැතිලගේ පුතු වෙලා හිටියේ නැහැ.
නොදන්න එහෙත් අදිෂ්ඨාන සහගත කණ්ඩායමක් හැටියට අපේ පක්ෂය ආරම්භ කරා. මොකටද? ඒ වෙනකොට පැවතිච්ච මේ ජරා ජීර්ණ පැරණි සමාජය වෙනස් කරලා අලුත් සමාජයක් හදන්න ඕනයි කියන විශ්වාසය. ඉතින් රටක පුරවැසියන්ට එහෙම අයිතියක් නැද්ද? Taman ජීවත් වෙන සමාජය හොඳ නැත්තම්, ඒක ජරා වෙලා නම්, ඒක අපවිත්‍ර වෙලා නම්, ඒක අරුබුදයට ගිහිල්ලා නම්, ඒක ඇතුළේ මිනිසුන්ගේ අයිතිවාසිකම් රැකෙන්නේ නැත්තම්, ඒක ඇතුළේ මනුෂ්‍යත්වය නැත්තම්, ඒක ඇතුළේ කුසගින්න නම් තියෙන්නේ, ඒක ඇතුළේ පීඩාව නම් තියෙන්නේ, ඒ වෙනුවට වඩා හොඳ සමාජයක් නිර්මාණය කරන්න සංවිධානය වෙන්න මිනිසුන්ට අයිතියක් තියෙනවා. ඒක සුද්ධ වූ අයිතියක්, අත තියන්න බැරි අයිතියක්. ඒ අයිතිය වෙනුවෙන් තමයි එදා අපි සංවිධානය වුණේ, සංවිධානයක් හැටියට. හැබැයි ඒ සංවිධානය වෙලා එනකොටම ඉතින් ලදරු අවදියේම පාලක කණ්ඩායම් ආණ්ඩුව එදා හිටපු ඒගොල්ලෝ දැක්කා මේ ව්‍යාපාරයේ Tamanට හතුරු එකක් හැටියට. දැකලා උපංගේම මේක විනාශ කරන්න මර්ධනය කරන්න පටන් ගත්තා. මර්ධනය එන්න පටන් ගත්තා. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රචණ්ඩකාරී කිසිවක් නොකර තමන්ගේ සමාජිකයන්ට උගන්වමින් යද්දි, සමාජික එකතු කරමින් යද්දි, සමාජික රැස් කරමින් යද්දි, ඊට පස්සේ එයා එකතු කරලා රැස්වීම් පවත්වමින් ජනතාවට කරුණු කියමින් යද්දි ආණ්ඩු එදා තිබිච්ච ආණ්ඩු මේ ව්‍යාපාරය මර්ධනය කිරීමට පටන් ගත්තා. එක වෙලාවක අපි හැමතිස්සෙම කියන මේක 1970 අරගලියාවේ 71 1970 අගෝස්තු මාසේ 12 වෙනිදා එවකට හිටපු රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් ආතර් රාජ්කුමාර් රත්නවේල් කියන මහත්තයා නිවේදනයක් නිකුත් කරනවා මාධ්‍යවලට රටේ හිස ඔසවමින් සිටින චේ ගෙවරා ව්‍යාපාරය ආණ්ඩුවේ අංක 1 මූලික හතුරාය එය හඹා ගොස් මුලින් උපුටා දැමිය යුතුය කියලා ප්‍රකාශයක් නිකුත් කරනවා. හැබැයි ඒ වෙනකොට ජනතා විමුක්තිය ආයුධ අරගෙනත් නැහැ, මොකක්වත් නීති විරෝධී ක්‍රියා මොකක්වත් නැහැ. එහෙම තේදි තමයි ආණ්ඩුව තීරණයක් කරන්න එදා තිබිච්ච 70 තිබිච්ච ආණ්ඩුව තීරණය කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ මුලින් උපුටා දාන්න ඕන කියලා. එදා ඒගොල්ලෝ අපිට කිව්වේ චේ ගෙවරා ව්‍යාපාරය කියලා. ජනතා විමුක්තියට කිව්වෙත් නැහැ. එතකොට එහෙම කරලා තමයි ඊට පස්සේ ඒගොල්ලෝ ඒක නිකන් හිටියේ නැහැ. ඊට පස්සේ ජනතා විමුක්තියේ සමාජික පිටිපස්සේ පන්නන්න පටන් ගත්තා, අත්අඩංගු ගැනීම කරන්න පටන් ගත්තා, පොලිසිය වලට සමාජික බන්ධ ගත්තා, සමර්ධනකාරීත් ඇවිල්ලා මර්ධනකාරීත්වය වැඩි වෙලා එක රැයකින් මුළු ව්‍යාපාරය විනාශ කරන්න සූදානම් වෙන කලා තොරතුරු ආවට පස්සේ තමයි Tamanට දේශපාලනය කරන්න තියෙන අයිතිය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ සන්නද්ධ වෙනවා. ඊට පස්සේ නැගී සිටීමක් කරනවා. සන්නද්ධ අරගලක් සිද්ධ වෙනවා. ඔබ දන්න ලෝකේ පුරාම එවැනි අරගල තියෙනවා. කාල් මාක්ස් සහ එංගල්ස් දෙන්න ලියපු කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනය කියන එකේ අපේ සමහර සහෝදරයෝ කියවලා ඇති. ඒකේ තියෙනවා මෙන්න මෙහෙම. මාක්ස් කියනවා මෙතෙක් පැවතුණු සමාජයන්ගේ ඉතිහාසයේ වූ කලී පන්ති සටන් වල ඉතිහාසයයි කියලා. ඒ කියන්නේ ලිඛිත ඉතිහාසය පිළිබඳ. මෙතෙක් ලෝකේ පැවතිච්ච ලිඛිත ඉතිහාසය කියලා කියන්නේ මොකද්ද? පන්ති සටන් වල ඉතිහාසයක්. වහලා සහ වහල් හිමියන් අතරත්, වහල්ලු සහ වහල් හිමියන් අතරත්, ප්‍රවේණදාසයා සහ ඉඩම් හිමියා අතරත්, ධනපතියා සහ නිර්ධනයා අතරත් අනවරත අරගලයක් තිබුණා කියලා මාක්ස් කියනවා. මේ වෙනස්කම් තියෙනකොට අරගල තියෙනවා. විතක සැඟවුණා වූද, විතක එලිමහානේ කරා වූද අරගලයක් පැවතුණා කියලා මාක්ස් කිව්වා. විතක මේ අරගලේ තිබුණේ හැංගිලා වගේ. පේන්නේ නැහැ. හැබැයි විතක පෙනුණා එලිමහානේ කළා. එහෙම අරගලයක් තිබ්බ හැමදාම ඉතිහාසය කියන්නේ එහෙම එකක්. විතක සමාජය වෙනසකට ලක් කිරීමෙන් කලවරුණා වූද, විතක සටන් කරන පන්තියින්ගේ පරාජයෙන් කලවරුණා වූද සටනක් තිබ්බම කියලා කියනවා. කියන්නේ මේ සටන වෙලාවකදී සමාජයක් වෙනස් කරන්න සමත් වෙනවා. තව වෙලාවකදී සටන් කරන පන්තියින් පරාජයටපත් වෙනවා. 1970 කියලා කියන්නේ සටන් කරන පන්තිය පරාජයටපත් වෙච්ච වෙලාවක්. සමාජය වෙනස් කරන්න උනේ නැහැ ඒක. හැබැයි ඒකෙන් සටන අවසන් වෙන්නේ නැහැ. සමාජය වෙනස් කරන තාක්කල් ඒ සටන ඉස්සරහට විවිධ ආකාරයෙන් ඉස්සරහට යනවා. අදත් අපට සටනක් තියෙනවා. සන්නද්ධ නෙවෙයි. මොකක්ද? අපි ආණ්ඩු බලය අරගෙන තියෙනවා. මේ සමාජය වෙනස් කරන්න ඕන. වෙනස් කරන්න ගියාම මේකට බාධා කරන බලවේග ගොඩක් ඉන්නවා. අර කිසි කමකට විපක්ෂයක් ඉන්නවා මොකක්වත් කරන් දෙන්නේ නැති, කරන් තේරෙන්නේ නැති. අනිත් පැත්තෙන් ජනතාවගේ පරණ පුරුදු තියෙනවා. ඒ නිසා අපි ඒවත් එක්ක අපිට සටනක් තියෙනවා. ඒ සටන කරමින් තමයි මේ සමාජය වෙනස් කරන්න ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා ඉතිහාසය පුරාම සටන් තිබ්බා. අපේ රටේ ගත්තොත් එimhe ඔබ කවුරුත් දන්නවා. අපේ රටේ අතීතයේ සටන් කොච්චර අපි කතා කරනවද? අපි ගත්තොත් 1818 ඌව වෙල්ලස්ස කරල්ල
බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව කැරල්ලක් ගැහුවා. තමන්ගේ රාජ්‍යත්වයේ උරුමය වෙනුවෙන් සිංහල රාජ්‍ය උරුමය වෙනුවෙන් කැරල්ලක් ගන්න 1818. ඊට පස්සේ 1848 මාතලේ කැරැල්ල. ඒක බලය ගන්න කරපු කැරල්ලකුත් නෙවෙයි සුද්දන්ගේ බදුබරට එරෙහිව පීඩාවට එරෙහිව ජනතාවගෙන් කැරල්ලක් එනවා. සන්නත්. එහෙම තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඉතිහාසය ගමන් කරන්නේ එහෙම. ඒ නිසා 1971 එහෙම තමයි සිද්ධ වුනේ. හැබැයි 1971 අරගලයේදී ඒ අරගලයේ මර්ධනය කරපු පාලක පන්තිය මොකද්ද කිව්වේ? ඒගොල්ලෝ කිව්වේ මේ නොමග ගිය තරුණයෝ නොමග ගිය තරුණයන්ගේ අරගලයක් කැරැල්ලක් ආණ්ඩු බලය ගන්න කැරැල්ලක් කියලා ඒකට විශාල අවලාද නිර්මාණය කරා. නමුත් අපි තේරුම් ගන්නේ මොකද්ද? 1971 කියලා කියන්නේ සමාජයට නව සමාජයක් නිර්මාණය කරන්න දේශපාලන ව්‍යාපාරයක් හදාගෙන එනකොට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස අන්නේ දේශපාලනට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස වැඩ කරන්නට නොතබා මර්ධනය කරලා එක රැයින් ඝාතනය කළ විනාශ කරන දරන උත්සාහයේදී ඒ උත්සාහය පරාජයටපත් කරලා අපිට දේශපාලන කිරීම සඳහා තියෙන අයිතිය ආරක්ෂා කරගෙන වෙනුවෙන් ඇතිවෙච්ච සටනක් අරගලයක් තමයි ඒක. අපි දන්න ඕනම අරගලයක් ඕපපාතිකව සිද්ධ වෙන්නේ නැහැ. පුද්ගල හිතුවක්කාරකමකට එහෙම අරගල කරන්න බෑ. ඒකට කිසියම් සමාජයේ ඉඩකඩක් තියෙන්න ඕන, සමාජය තුළ එහෙම අවශ්‍යතාවයක් තියෙන්න ඕන. එදායි කවුරුවක්වත් බලෙන් ගෙනාපු අය නෙමෙයි සටන් කරේ. කැමැත්තෙන් ගල සටන් කරපු අය මොකද? ඒගොල්ලන්ට තිබුණා අපි දණින් වැටලා ජීවත් වෙනවද නැත්නම් දෙපයින් ඉඳලා මේ යනවද කියලා. අපි දන්නවා මිනිස්සු එක්තරා වෙලාවකදී දණින් වැටි ජීවත් වෙනවට වඩා දෙපයින් නැගී සිට මේ යන එක සතුටක් කියලා තෝරගන්න වෙලාවක් ඕනලාක මිනිස්සුන්ට එන්න පුළුවන්කම තියෙනවා. 1971 නේ වෙලාවක්. අද අපට ධෛර්යයක් තියෙන්නේ. අද අපට කිසියම් විදියක ශක්තියක් තියෙන්නේ ඇයි? එහෙම සටන් කරලා හදපු ව්‍යාපාරයක් මේක. දණින් වැටෙන්නේ නැහැ කියලා දණින් වැටෙන එක ප්‍රතික්ෂේප කරපු ව්‍යාපාරයක් මේක. හතුරන්ට දිනන් දෙන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරගත්තු ව්‍යාපාරයක් අපි. ඒ නිසා අපි තමයි දණින් වැටෙන්නේ නැහැ නෝට අපි දෙපයින් සිට සටන් කරන ඕනනම් දීපු දන්නත් ලෑස්ති කියලා ඔප්පු කරපු දේශපාලන ව්‍යාපාරයක් අපි නිර්මාණය කළා. ඒ ව්‍යාපාරය තමයි මේ ජයග්‍රහණය කරා අපි අද ගෑනලා තියෙන්නේ. ඒ නිසා මර්ධනයට එරෙහිව සටන් කරලා ඒ සටනින් විශාල අත්දැකීමක් පෙන්වන්න 1971 සමත් වෙලා තියෙනවා. මං කල්ලත් කො මිනිස්සු හැමෙටකම වඩා හොඳ ජීවිතයක් හොයනවා. හැමදාම මිනිස්සුන්ව පීඩාවටපත් කරන් ඉන්න බෑ. හැමදාම මිනිස්සුන් පාගෙන ඉන්න බෑ. හැමදාම මිනිස්සුන්ට බොරු කියලා රවට්ටන් ඉන්න පුළුවන් කමක් නැහැ. ජනතාව කිසිම වෙලාවක සත්‍ය තේරුම් ගන්නවා. තේරුම් අරගෙන සමාජය වෙනස් කරන්න ඉස්සරහට එනවා. විවිධාකාරයෙන් යන්න පුළුවන්කම තියෙනවා. 1971 දී ප්‍රජාතන්ත්‍රවාදී අහිමි කරපු නිසා ඒ සටන සන්නද්ධ දරගලයක් වුණා. හැබැයි අපි දන්නවා පහුගිය 2022-23 කාලේදී ප්‍රජාතන්ත්‍රවාදී අහෝස් ගන්න බැරි වෙච්ච නිසා ඒක ප්‍රජාතන්ත්‍රවාදයට අනුව වෙච්ච මහා නැගිටීමක් බවට පත් වුණා. අපි කරනවා අපේ රටේ මහා නැගිටීමක් සිද්ධ වෙලා පාලකයෝ ලැබුවා. මිට අවුරුදු කිහිපයකට කලින් ගෝඨාභය රාජපක්ෂට යන්න සිද්ධ වුණා ජනාධිපතිතුමා දාලා. මහින්ද රාජපක්ෂට අගමැතිකම දාලා හැංගෙන්න සිද්ධ වුණා. දැන් ওই මොකක්වත් උන්නේ නැහැ වගේ හිටියට මහින්ද රාජපක්ෂ අගමැතිකම ඇත්තරලා තිරුකුණාමලේ කැම්ප් එකේ නතරලා හිටියේ ආරක්ෂාවට. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා දාලා රටෙනුත් පැනලා ගියා. ඔය නාමල් රාජපක්ෂ දැන් ඔය රංගපාන කට්ටිය දැන් රංගන කට්ටිය ඇමතිකම් දාලා හැංගිලා හිටියේ. කාට බයෙත් මහජන විරෝධයක් ආවා. මහජන අරගලයක් ආවා. මිනිස්සු එහෙමයි. මිනිස්සු හැමදාම අයුක්ති ඉවසන්නේ අසාධාරණ ඉවසන්නේ. ඒකට මිනිස්සු ඒ මොහොතේ පහසු අරගල ක්‍රමයේ තෝරගන්න. එදා තිබුණ අරගල ක්‍රමයක් මහා දෙවන්ත ජනතා ප්‍රවාහයක් ඇවිල්ලා සාමකාමී ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පාලනය වෙනස් කරන්න පුළුවන්. හැබැයි 71 අවස්ථාව තිබුණේ නැහැ මර්ධනකාරීත්වය නිසා. එදා ඒ අරගලයේ සාම කිසියම් කණ්ඩායමක සන්නද්ධ අරගලයක් බවට පත් වුණා. ඉතින් දැන් අපි ඒ සියල්ල අත්දැකීම් එක්ක නව සමාජයක් නිර්මාණය කිරීමට වැඩ කරමින් ඉන්නවා. 1971 අරගලයේ අත්දැකීම් අපට අදත් වැදගත් වෙන්නේ මොකක් නිසාද? අපි මේ මුළු දේශපාලන ජීවිත කාලය තුලම ඒ අරගලයේ තුල දීපිදු සහෝදර සහෝදරයන්ගේ බලාපොරොත්තු අරමුණු ඇත්තරපු නැති නිසා. නැත්නම් අපිට මෙහෙම ආණ්ඩු හදන්න වෙන්නේ නැහැ. අපිට මෙහෙම පාලනයක් ගේන්න වෙන්නේ නැහැ. දැන් ආදරණීය සහෝදරුනි අපිට දැන් අපේ වර්තමානයේ තියෙන අභියෝගය මොකක්ද? 1971 සහෝදරු අපිට ඔප්පු කරලා පෙන්නවා අභියෝගය ඉස්සරහා වැටෙන්නේ සටන් කරන්න ලෑස්ති කියලා. ඒ සටන් කරන්න ඒගොල්ලෝ එදා තෝරගත්තේ එදා තිබිච්ච තත්ත්වයට අනුව අවිධර්ණ සටනක්. අදත් අපිට නව සමාජයක් හදන්න අපි උත්සාහ කරමින් ඉන්නවා. අද අපට බාධක නැද්ද? තියෙනවා.
හැබැයි ඒවා අවි වලින් විසඳන බාධක නෙවෙයි, දේශපාලන විසඳන බාධක දැන් අපිට තියෙනවා. අපි ඒක දේශපාලන වශයෙන් මැදිහත් වෙන්න ඕනකම තියෙනවා. දැන් අපි ආණ්ඩුවක් හදලා මම කලින් කිව්වා වගේ අපි ආණ්ඩුවක් හදලා තියෙනවා. අපි අවංකව කියන්න ඕන, අවංකව පිළිගන්න ඕන. අපි කියන සුට්ටක් බය වෙන්නේ නැහැ. මේක අලුත් ආණ්ඩුවක්. මේක පොදු ජනයාගේ ආණ්ඩුවක්. ඉතිහාසයේ පළවෙනි වතාවට මුළු රටම එකතු වෙලා හදපු ආණ්ඩුවක්. මීට කලින් කවදාකවත් මුළු රටම එකතු වෙලා ආණ්ඩුව හදුවේ නැහැ. ඔබ කල්පනා කරලා බලන්න. මුළු රටක්ම එකතු වුණේ ආණ්ඩුව හදන්න. මේ පාර එහෙම නෙවෙයි, මුළු රටම එකතු වුණා. දකුණද, උතුරද, නැගෙනහිරද, බස්නාහිරද මේ සියලු ප්‍රදේශවල ජනයා එකතු වෙලා හැම දිස්ත්‍රික්කයක්ම දිනවලා මඩ කලපු ඇරෙන්න තමයි මේ ආණ්ඩුව නිර්මාණය කළේ. ඒ මේක විශේෂයි. විශේෂ ජනවරමක් තියෙනවා, විශේෂ බලයක් තියෙනවා, විශේෂ හැකියාවක් තියෙනවා, ශක්තියක් තියෙනවා. අපි හැමෝම එකතු වෙලා හදමු ආණ්ඩුවක් මේක. ඇයි මේ ආණ්ඩුව අපි හදාගත්තේ? මේ ආණ්ඩුව අපි හදාගත්තේම ජනතාවට මේ ආණ්ඩුවක් ඕනේ මොකද මේ පැවතිච්ච ක්‍රමය වෙනස් කරලා අලුත් ක්‍රමයක් ගේන්න. හැබැයි අපි දන්නවා මේ අලුත් ක්‍රමයක් ගේන්න යන ගමන එච්චර පහසු ගමනක් නෙවෙයි. අපි වෙනසක් කරන්න හදනවා. ඒ වෙනසක් කරන්න හදන එක තරම් පහසු නෑ. මොකද අවුරුදු 70ක් තිස්සේ පුරුදු වෙච්ච සමාජයක් තියෙනවා, යාන්ත්‍රණයක් තියෙනවා, ආයතන තියෙනවා, නීති රීති තියෙනවා. ඒවත් එක්ක ඒවා වෙනස් කරමින් අලුත් සමාජයක් හදන එකේ අපි දන්නවා දුෂ්කරතා ගොඩක් තියෙනවා. ඒ නිසා අපි කවුරුත් දන්නේ මොකද්ද? සමාජයක් වෙනස් කරන්න කාලයක් ගත වෙනවා. අපිට සමහර දේවල් තියෙනවා මාස 3න් කරන්න පුළුවන්, 6න් කරන්න පුළුවන්, අවුරුද්දෙන් කරන්න පුළුවන්. ඒ වගේ දේවල් තියෙනවා. ඔබ දන්නවා අපේ ආණ්ඩුව ඇවිල්ලා අවුරුද්දක් යනකොට මොකද්ද කරගත්තේ? අපේ වැඩිච්ච ආර්ථිකය ශක්තිමත් කරගත්තා. ආදායම හොයාගත්තා. ජනතාවට සහන දුන්නා. ආස්වාස්ම වැඩි කරා. ඒවා කරන්න පුළුවන් මාස 6න්. හැබැයි සමාජයක් වෙනස් කරන එක. ඒකට ගොඩක් කල් යනවා. ලෝකේ සමහර රටවල් අලුත්ම සමාජයක් හදන කොච්චර කලරම් තියෙනවද? අවුරුදු 10 15 20 යනවා විශාල. සිංගප්පූරුව ගැන කතා කරනවා ලෝකේ හොඳ රටක් කියලා. සිංගප්පූරුව හදන අවුරුදු කීයක් ගියාද? අවුරුද්දෙන් හැදුවද? නැහැ. අවුරුදු 10ක් 15ක් ගත්තා. අද චීනේ ඊටම දියුණු රාජ්‍යයක්. අපි චීනේ ගියා වරක් දෙකක්. හැබැයි චීනේ එතෙන්ට ගේන්න අවුරුදු 25ක් 30ක් කාලයක් ගත්තා ඒගොල්ලෝ. රටක් එක දවසින් හදන්න බෑ. අපට එක දවසින් සතියෙන් දෙකෙන් කරන්න පුළුවන් වැඩ තියෙනවා. හැබැයි සමස්ත සමාජයක් වෙනස් කරනකට කාලයක් ඕන. ඒ නිසා තමයි අපි කියන්නේ මොකද මේ කාලය ඕන. නිසා අපි හදාගත්තු ආණ්ඩුව පාලනය මේ සමාජය වෙනස් කිරීම සඳහා අපි රැකගැනීමේ වගකීම අපි හැමෝටම තියෙනවා. ඔබට අපිට හැමෝටම තියෙනවා. මේ දුෂ්කරතා මැද්දේ මේ ආණ්ඩුව අපි ආරක්ෂා කරගන්න මොකක් සඳහාද? ඒක විසින් පවරාගත්තු කාර්යයක් තියෙනවා. අපි කුමන දුෂ්කරතා මැද්දේ වුණත් කුමන බාධකාවක් මේ සමාජය වඩා යහපත් සමාජයක් බවට පත් කරනකම් අපි සටන් වදිනවා කියලා අදිෂ්ඨාන සහගතව පාදගත්තු කාර්යයක් තියෙනවා. ඒ කාර්යයට කිරීම සඳහා අපි මේ ආණ්ඩුව ආරක්ෂා කරන් ඉස්සරහට යන්න ඕන. අවුරුදු 5කින් අපේ කාර්යභාරය ඉවර වෙන්නේ නැහැ. අවුරුදු 5කින් වැඩේ ඉවර වෙන්නේ නැහැ. අපි දුෂ්කරතා මැද ඉස්සරහට යන්න මේ අපේ පාලනේ අලුත් ආණ්ඩුව, ඔබෙත් මගේත් ආණ්ඩුව, අපි හැමෝගෙම ආණ්ඩුව ආරක්ෂා කරමින් ඉස්සරහට යා යුතු තියෙනවා. එතකොට අපි සමාජය තුළ අලුත් පරිවර්තනයක් කරන්න ඕන. ඒ පරිවර්තනය කරන්න ගියාම අපි දන්නවා අපිට අපි හැමදාමත් කතා කරා බාධක තියෙනවා තමයි. ඇයි? අපි අලුතෙන් ආණ්ඩුව ගත්තා කියලා එදා රැයට මුළු සමාජය වෙනස් වෙලා නැහැ. සමාජයේ පරණ සිතුම් පැතුම් තියෙනවා. අපි හඳුරන්නේ. පරණ විදියට තාම හිතනවා. ඒවට කාලයක් යන වෙනස් කරගන්න. සමහර වෙනස්කම් හදන්න අපිට මොකේ ඉඳලාද? මොන්ටිසෝරි ඉඳන් හදන්න නෙවෙයි. පාරේ බස් එකේ යනකොට වතුර එක බීලා බෝතල එළියට වීසි කරනවා. මේ දැනුත් අපි යනකොට නේද? අපි උපව කරන් බස් එකක් ගියා බස් එකෙන් බෝතලයක් විසක එළියට අපි වාහනේත් දැල්ලා වැටුනේ. එහෙම ජනතාවක් ඉන්නවා. ඒගොල්ලන් අපට එක රැයෙන් වෙනස් වෙන්නේ නැහැ. කාලයක් යයි. සමහරව මං හිතන්නේ පුද්ගලිකව වෙනස් වෙන එකක්ම නැහැ. ඒ පුරුද්දට. හැබැයි අලුත් පරපුරක් අපි හදන්න ඕන. පාරේ යන ගමන් බස් එකේ බීලා බෝතලෙ දාන්න නැති. ටොපියේ කාලා කොල්ලියට දාන්න නැති. එහෙම පරපුරක් අපට ඕනේ නැද්ද? ඕන. එහෙම සමාජයක් අපට ඕන. ලස්සන සමාජයක් අපට ඕන. ලස්සන රටක් ඕන. ක්ලීන් ශ්‍රී ලංකාව ඕනේ නැද්ද? ක්ලීන් ශ්‍රී ලංකාවක් ඕන. හැබැයි ඒක එක රැයෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මිනිස්සුන්ගේ පුරුදු වෙනස් කරන්න ඕන. අපේ සමාජයේ ජනතාවට පුරුදු කළ මේක මිනිස්සුන්ගේ වැරද්ද නෙවෙයි. ජනතාවට පුරුදු කළා තිබෙ මොකද්ද? අර සිංහල භාෂාව කියන්නේ කල්ල දුටු කල්ල වල ඉහගම් කියලා කතාවක් තියෙනවානේ. ඕක පුරුදු කරලා තිබ්බා. අවස්ථාව ආවම මොකක් කරලා හොයාගන්න පුරුදු කරලා තිබ්බා. දැන් මේ ඊපෙරද බලන්නකෝ. ඊපෙරද අපි හැමෝම වුණ පාන අපිට ප්‍රශ්නයක් ආවා. මොකද්ද?
මැද පෙරදිග යුද්ධයක් පටන් ගත්තා. ඒ නිසා අපට ඉන්ධන ප්‍රශ්නයක් ආවා. තෙල් එක පැත්තෙන් මිල වැඩි වුණා, අනිත් පැත්තෙන් ගත්තාම තෙල් වල හිඟයක් එන්න තත්ත්වයක් නිර්මාණය වුණා. දැන් මේකට හරියන මොකද වෙනවද පුරවැසියෝ? අපේ රටේ ඉන්න වගකීම් සහගත පුරවැසියෝ මොකද කරන්න ඕන කම තියෙන්නේ? මේ தත්ත්වේ තේරුම් අරගෙන කාට සාධාරණයක් වෙන කවුරුත් ඉවසීමෙන් වැඩ කරන්න ඕන. හැබැයි එහෙම තියෙද්දි මෙහෙම උනේ නැද්ද? ටික දිනක් තමයි 0.0 ගාණක් තමයි. හැබැයි මං කියන්නේ දශම ගාණක් හරි ඉන්නව නේද? කොහොමද? තෙල් රැස් කරේ නැද්ද? රැස් කරා. මේ විපතක් වෙන ඔක්කොටම ඒ පැත්තක දාලා Tamanට කීයක් කරවා ගන්න වැඩිපුර තෙල් ගිහලා ගෙදර තියාගත්තා. ඒතකොට එහෙම අයත් ඉන්න සමාජයක අපි ජීවත් වෙන්නේ. අපි ඒක වෙනස් කරන්න ඕනේ නැද්ද? වෙනස් කරන්න ඕන. ඒවා අපිට තියෙන බාධා. කරුණු කියා දීලා නීති පනවලා නේද? පොඩි කාලේ ඉඳලා උගන්නලා මෙහෙම නෙවෙයි හැසිරෙන්නේ කියලා උගන්ලා සමාජයක් වෙනස් කරන්න අපිට තියෙන මොකද්ද මේ පැරණි පුරුදු සමාජයක් තුල තියෙන අලුත් සමාජයක් යන්න බාධා කරනවා. දැන් අපි හොරකම නතර කරනවා කියලා කොච්චර කිව්වත් අපි ආණ්ඩුව කරන හොරකම් නතර කරාට උඩින් කරන හොරකම් නතර කරාට බිම්මට්ටමේ තාම පොඩිව නැද්ද? තියෙනවා පොඩි හොරකම් තම බිම්මට්ටමේ තාම තියෙනවා. ඒතර ඒකට පොඩි කාලයක් ගත වෙනවා අපිට. හැබැයි අපි සොරකම වංචා දෝෂ නතර කිරීම සඳහා වෙච්ච අදිස්ථානකින් වැඩ කරමින් ඉන්න. ලස්සන ලංකාවක් හදන්න වැඩ කරමින් ඉන්නවා. ඒකට මං කිව්වේ අපිට බාධා වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. මේ බාධා මැඩගෙන තමයි අපිට ඉස්සරහට යන්න සිද්ධ වෙන්නේ. එතකොට අනිත් පැත්තෙන් ගත්තොත් අපිට අපි හදාගත්තු න්‍යාය පත්‍රයකම යන්න හම්බෙන්නේ නැහැ. ඇයි? අපි සැලසුම් හදලා අයවැයෙන් සල්ලි වෙන් කරලා මේ අවුරුද්දේ මෙච්චර සල්ලි වෙන් කරනවා, මෙච්චර කර්මාන්ත හදනවා, මෙච්චර යනකොට අපි බලාපොරොත්තු වෙන්නේ නැති විපත් කඩා වැටෙන්න පුළුවන්. ලෝක ගන්න එහෙමනේ ඉස්සරහට. ඒවා අපේ සැලැස්ම තියෙනව නෙමෙයි. අපි රට හදන්න වැඩ කරන් යනකොට මොකද සිද්ධ වුනේ සහෝදරනේ ගිය අවුරුද්දයක? දිත්තසුලි කුණාටු ආවා. මුළු රටටම විශාල විනාශයක් කරා. එතකොට කවුරුත් බය වුණා මේකෙන් රට ගොඩ ගන්න බැරි වෙයි කියලා. හැබැයි අපි මොකද කරේ? අපි මැදිහත් වෙලා සල්ලි වෙන් කරලා නේද? ජනතාවට සහන දීලා, ගෙවල් හදා දෙන්න දීලා, ඉඩම් අරන් දීලා ප්‍රශ්න විසඳුනේ නැද්ද ඉක්මනින්ම? මම හිතන්නේ මේ වගේ විපතක් ආපු වෙලාවක මේ වගේ විපතක් පුළුවන් තරම් ඉක්මනින් විසඳලා ජනතාව සාමාන්‍ය ජීවිතයට ඉතාමත් ඉක්මනින් ගත්තු එකම ආණ්ඩුව තමයි අපේ වර්තමාන ආණ්ඩුව මේ මාලිමාව ආණ්ඩුව. අපි නොහිටියනම් තාම ඉතින් හොයාගන්න බෑ මොනවද වෙන්නේ කියලා. තාම වැඩිච තැන්වල ගස්, කැඩිච තැන්වල ගෙවල්, මිනිස්සු තාම කඳුරු වල. හැබැයි අපි ඒක ඉක්මනින් විසඳලා අයවැය සම්මත කරන් යන හදනකොට දැන් අපිට අලුත් ප්‍රශ්නයක් ඇවිල්ලා. අපි මොකද කරන්නේ නේද? මැද පෙරදිග යුදමේ තත්ත්වයක් ඇවිල්ලා. ඒක අපි ගන්න තීන්දුවක් නෙවෙයි. ඒක ඇමරිකා එක්සත් ජනපදයේ මැද පෙරදිග රටවල් ඊශ්‍රායලයේ ඒ විසින් ගත්තු තීන්දුව. ඉතින් තාම ඒක තියෙනවා. කවද විරෝධී කියලා අපිට කියන්න පුළුවන්ද? කියන්න බෑ. තේ රටවල ආර්ථිකය විනාශ වෙනවා, මිනිස්සු මැරෙනවා, එයින් මෙහෙට ගන්නවා, මෙහෙන් එහෙට ගන්නවා. බැඩපුර ප්‍රහාර වදින්නේ තෙල් සම්පත තියෙන තැන් වලට. නැව් මාර්ග වැහෙනවා. එතකොට ඒ ප්‍රශ්නේ අපිට එනවා. අපි ඒකට මුණ දෙන්න ඕනේ නැද්ද? මුණ දෙන්න ඕන. මුණ දෙන්න ගියාම දුෂ්කරතා තියෙනවා. අපිට ඉස්තර තරම් ගමන් යන්න බැරි වෙනවා. ඒක ආණ්ඩුව වරදක්ද නැහැ. මේ තත්ත්ව ප්‍රශ්නේ. ඉතින් අපි ඒකට මුණ දෙනවා. කොහොමද මුණ දෙන්නේ? දැන් මේ අර අපේ සහෝදරයත් කිව්වා. උපල් සහෝදරයත් කිව්වානේ. අපි මේ සමරෝ කරන්න හිටියේ මෙහෙම නෙවෙයි. ලොකුවට සෙනග ගොඩක් ගෙනල්ලා. හැබැයි අපි කල්පනා කරා මේ වෙලාවේ බස් අරගෙන යන එක වියදමත් වැඩි, තෙල් නාස්තියත් වැඩි නිසා අපි මෙහෙම ශාලා කීපයක සරලව කරමු කියලා කල්පනා කරා. අපි දාගත්තු රැස්වීම මාලා අපි ගොඩක් නතර කරා එහෙම කරා. ඉතින් එහෙම තමයි අපිට අපේ ජීවිතයේ කිසියම් ප්‍රමාණයකින් පොඩි පොඩි වෙනස්කම් කරගන්න ඕන ප්‍රශ්නයක් කාමයකට මුහුණ දෙන්න. එහෙම බැරි කට්ටියක් ඉන්නවා. ඉතින් ඒක බාධාවක් අපිට. ඒ නිසා අපිට ස්වභාවික විපත් වෙනවා. ඉතින් ඒවා මුහුණ දෙන්න ඕනත් ඒ වගේ ප්‍රශ්න තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තයන් පස්සේ හොඳ දෙයක් කරන්න හැමතිස්සෙම බාධා කරන තව කණ්ඩායමක් ඉන්නවා. ඒ තමයි දැන් ওই විපක්ෂය. අපේ රටේ විපක්ෂ වගේ විපක්ෂයක් මත දැන් ලෝකේ කොහෙවත් අපි දැකලා නැහැ. දැන් විපක්ෂයේ වැඩේ මොකද්ද? විපක්ෂක වැඩේ තමයි ආණ්ඩුවට විවේචනය කරමින් තමන් අතර බලය ගන්න හදන එකනේ. ඒ ගැන විවාදයක් අපිට නැහැ. ඒක තමයි තියෙන්නේ. විපක්ෂයක් ඕන වෙන්නේ. හැබැයි කොහොමද බලය ගන්න ඕනකම තින්නේ? ආණ්ඩු විවේචනය කළ බලය ගන්න ඕනකම තියෙන ප්‍රජාතන්ත්‍රවාදී විදිහට මොකක් හරි පොඩි සාධාරණ ක්‍රමයකටනේ. මේ විපක්ෂයට එහෙම එකක් නැහැ. ඉවසන්නත් බෑ. ඉවසීමත් නැහැ. ජනයා සංවිධානය කරන්න තේරෙන්නේත් නැහැ. මිනිස්සු අතරට යන්නෙත් නැහැ. ඔබ කල්පනා කරලා බලන්නකෝ. ඔබට මතකයි අපි ජාතික ජන බලයක කොට නගලා පළවෙනි ඡන්දෙට මුණ දුන්නාම අපි ගත්තේ ඡන්ද කීයද? අපි 3යි ඡන්ද ගත්තේ. අපි වැරදුනා. අපි මොකද කරේ?
අපි ඊට පස්සේ දැවැන්ත ව්‍යාපාරයක් පටන් ගත්තා ජනතාව එකතු කරන්න. ජනතාව දැනුවත් කරන්න, බලවේග එකතු කරන්න. අපි ආණ්ඩුවට බැන බැඳලා හිටුවේ නැහැ. අපි ජනතාව එකතු කරා. අපි NPP එකේ කොට්ටාස් සභා කොට නැගුවා. දිස්ත්‍රික් සමුළු තිබ්බා, ආසන සමුළු තිබ්බා. ජනතාව එකතු කරා. අපි කාන්තාව එකතු කරා. ගැහණු අපි එක මිටට. අපි අපේ වෘත්තීවේදීන් එකතු කරා, විශ්වවිද්‍යාල ආචාර්යවරු එකතු කරා, වෛද්‍යවරු එකතු කරා, විද්‍යාඥයෝ එකතු කරා. අපේ විශ්‍රාමික සොල්දාදුවෝ එකතු කරා, විශ්‍රාමික පොලිසිය මහත්වරු එකතු කරා, ව්‍යාපාරිකයෝ එකතු කරා. එකතු කරලා හැමොත් එක්කම කතා කරලා ප්‍රතිපත්ති හදලා සාකච්ඡා කරලා විශාල මහජන ව්‍යාපාරයක් නිර්මාණය කළා තමයි මේ බලය ගත්තේ. නැතු නිකන් කුමන්ත්‍රණ කළා නෙවෙයි. නිකන් ඉබේ වැටුනම ගන්න බලන් හිටලා නෙවෙයි. විශාල වෙහසක් දරලා බිමත් එක්ක විශාල දේශපාලනයක් කළා, ජනතාව දැනුවත් කළ බලය ගත්තා. දැන් විපක්ෂ මොකද කරන්නේ? ඒගොල්ලෝ බලන් ඉන්නේ ඔටුන්න කුණු කාණු දෙකේ ඇවිල්ලා ඔළුවට වැටෙනකම්. එතකන් කුමන්ත්‍රණ කර කර ඉන්නේ. ඒ කියන්නේ රටට විපතක් වෙලා හරි Tamanට බලය එනව නම් හොඳයි කියලා හිතන විපක්ෂ ලෝකේ දැකලා නැහැ මේක ඇරෙන්න. අපේ රටේ කැරෙන්න. හැමතිස්සෙම බලන් ඉන්නේ මොකද්ද? රට විපතක් වෙනකම් බලන් ඉන්නේ. ඒගොල්ලෝ හිතන් ඉන්නවා හැමතිස්සෙම මිනිස්සු පාරට බහලා ආණ්ඩු පෙරලනවා කියලා. මේවා හැමතිස්සෙම වෙන්නේ නැහැ. ඒව හරිය කලාතුරකින් ඉන්නේ. ඒගොල්ලෝ හිතන් ඉන්නවා මාස 6න් 6ට ඒ වගේ දේවල් වෙනවා කියලා. එසා ගණන් කී ඉන්නවා. මොකද්ද? දැන් ඔය අපි ආණ්ඩු ගත් දවස් හිත කියනවනේ. දෙසැම්බර් වල අරගලයක් අරබුදයක් එනවා, මිනිස්සු පාරට බහිනවා, ආණ්ඩුව එලවනවා. එතකොට ඒගොල්ලෝ ආපහු එනවා. දෙසැම්බර් පහ වුණාම මොකද කියන්නේ? අප්‍රේල් වල මේක වෙනවා කියලා ආයෙ දින තියනවා. ඒ අප්‍රේල් පහ වුණාම ආයෙ දෙසැම්බර් කියනවා. දැන් ගිය දෙසැම්බර් පහ වුණානේ. දැන් මේ අප්‍රේල් කියලා තියෙනවා. දැන් අප්‍රේල්නේ නේද? දැන් කවුරු පාරට බහිනවනේ. ජනතාව පාරට බහලා ඉන්නවා, සාප්පු යනවා, බඩු ගන්නවා, ඇඳුම් ගන්නවා. ඒකට නම් පාරට බහලා හැබැයි ආණ්ඩුව පෙරලන්න බැලලා නැහැ. එහෙම ජනතාවට ඕනකමක් නැහැ. මේ ආණ්ඩුව පෙරලන්න නෙවෙයි ජනතාවට ඕනේ. අපි හිතනවා අපේ රට ජනතාව ආණ්ඩු පෙරලන්න නෙවෙයි පාරට බහි ඕන මොකද්ද? ආණ්ඩුව රකින්න ඕනොත් එම පාරට බහලා හරි ආණ්ඩුව රකින්න පුළුවන් කියලා විශ්වාසයක් අපිට තියෙනවා ජනතාවගේ පැත්තේ. එහෙම ජනතාවක් මේ ආණ්ඩුව හදලා තියෙනවා. මේගොල්ලෝ හිතන් ඉන්නේ අරබුදයක් කියලා මිනිස්සු පාරට බහලා ආණ්ඩුව එළුවම ඒගොල්ලෝ නිකන් ලාභයට ඇවිල්ලා මේක අල්ල ගන්න කියලා හිතන් ඉන්නේ. ඒ නිසා එහෙම ප්‍රාර්ථනා කරනවා. ඒගොල්ලෝ ප්‍රාර්ථනා කරනවා අපිට අනේ ඉතින් යුද්ධේ වැඩි වෙලා හරි තෙල් නැති වෙලා හරි ආණ්ඩුව වැටෙනවා නම් හොඳයි. විපක්ෂද? මිනිස්සුන්ට තෙල් නැති වෙලා හරි කන්න නැති වෙලා හරි මිසයිල් එකක් මෙහෙට වැටලා හරි කමක් නැහැ. ආණ්ඩුව වැටෙනවා නම් හොඳයි. ඕකේ. විපතක් ඇත්තටම. සාපයක් මේක. එහෙම ඉන්න. ඊට අමතරව පාවාදීම් කරනවා. බොරු කියනවා. දැන් ඔබ කල්පනා කරලා බලන්නකෝ නේද? කොච්චර බොරු කියනවද කියලා. දැන් කොච්චර පාවාදීම් කරනවද කියලා. ඔබ දන්නවා මේ යුද්ධ වෙලාවේ අර ඉරානයේ යුද්ධ නැවක ප්‍රශ්නයක් මතුවුණානේ. ඉන්දියාවේ යුද්ධ සරඹ මේ පුහුණුව එකට ආපු නැව් තුනකින් ඒකට ප්‍රහාරයක් කළ වුණා. තව එකක් ඒගොල්ලන්ගේ නැව කැඩලා අපට සිද්ධ වුණා එක බාර ගන්න. එතකොට එකකට ප්‍රහාරයක් කළ වුණා. දැන් විපක්ෂ කට්ටිය කියනවා විපක්ෂුන් කියනවා ඒ නැවට ප්‍රහාරය එල්ල උනේ ආණ්ඩුව ඔත්තු දිලාලු එක්සත් ජනපදයට. බලන්න කල්පනා කරන්න. එහෙම එකක් කියන්න පුළුවන්ද කියලා මිනිස්සුෙකුට. ඒ නැවේ කට්ටිය දන්නෙත් නැහැ වදිනක. කවුරුත් දන්නෙත් නැහැ. හැබැයි දැන් කියන මොකද්ද? ඒ නැවට ගහන්න ඔත්තුව දුන්නේ අපේ ආණ්ඩුවලු. එතරම් තැනකට වැටෙන්න පුළුවන් නම් විපක්ෂයකට මං හිතන්නේ ඒක රටට සාපයක්ම තමයි. මොකද්ද මේ කරන්න යන්නේ? ඒ කියන්නේ මොකද පිටරටකට පාවා දීලා හරි Tamanට බලය ගන්න පුළුවන්ද කියලා කල්පනා කරලා බලන්න. එහෙම විපක්ෂයක් තියෙනවා. ඉතින් ඒ විපක්ෂයේ ඒ කරන කුමන්ත්‍රණ වංචා ඒවත් දරාගෙන ඒවට මුණ දීගෙන යන්න අපට සිද්ධ වෙලා තියෙනවා. අපි හිතනවා ඒකට අපට පුළුවන් කියලා. මොකද ඔය කාටත් වඩා දරා ගැනීම හැකියාව අපට තියෙනවා. දේශපාලනයේදී අතිශය වැදගත් මොකද්ද? දරා ගැනීම හැකියාව. දරා ගැනීම හැකියාව අපට තියෙනවා. ඒ දරා ගැනීම හැකියාව අපට ආවේ 1971 අරගලයේ දරා ගැනීම වල ඉඳලා ආපු ඒ ආදර්ශය අපි ගාව තියෙනවා. ඒ නිසා අපිට ඒගොල්ලන්ගේ ඔය කුමන්ත්‍රණ වගේ ඒවට මුණ දෙන්න අමාරු වෙන්නේ. අනිත් පැත්තෙන් ගත්තොත් ජනතාව කුපිත කරන්න උත්සාහ කරනවා. කල්පනා කරලා බලන්න. ඒගොල්ලන්ට හේතුවත් ජනමාධ්‍යත් පාවිච්චි කරලා නැති ප්‍රශ්න හදන්න උත්සාහ කරමින්. අර තෙල් හිඟ වෙලා දවසක් විතර තෙල් හිඟ උනේත් නෑ ඇත්තටම. තෙල් හිඟ වෙයි කියලා හිතපු වෙලාවේ මොකද කරේ? කෘත්‍රිම ලෙස තෙල් පෝලිං හදන්න උත්සාහ කරා. අතන පෝලිං මෙතන පෝලිං ඉවර වෙන්න යනවා යන්න නේ. එහෙම උත්සාහ කරේ නැද්ද? උත්සාහ කරා.
සමහර නාලිකාවල අපි දැක්ක සමහර නාලිකාවල නේද? පෙන්න උත්සාහ කරා අනිත්‍යයත් පොලිමට යවවන්න. ඉතින් රටකට එහෙම බුලඳ ජීවත් වෙන්න. Tamanට වෙනම දේශපාලනයක් තියෙනවා. ඒ දේශපාලනයේ තියෙන ප්‍රතිපත්ති තියෙනවා. ඒ ඉදිරිපත් කරන ප්‍රතිපත්තිවලට මිනිස්සු එකතු කරනවා. ඒක වෙන කතන්දරයක්. ඒකට බාධාවක් නැහැනේ. හැබැයි මේ වගේ පටු ලෙස වැඩ කරන ප්‍රශ්නයක් වට පස්සේ ප්‍රශ්නේ වවාගෙන කාලා හරි බලයට එන උත්සාහ කරනවා නම් කවුරු හරි කෙනෙක් ඒක ජනතාවට හිත කර එකක් නෙවෙයි. ඒගොල්ලෝ ගැන පුදුම වෙන්න එපා. මොකද ওই විපක්ෂීන් එක කණ්ඩායමක් තමයි බලය සඳහා පාස්කු ප්‍රහාරය දක්වා ගියේ කියලා මිනිස්සුත් එක කරන්නේ. මිනී මතින් බලය ගන්න සැලසුම් කරපු එකක්ගේ පාස්කු ප්‍රහාරය කියලා අපේ සමාජ මතයක් තියෙනවා. ඒ මතය ඒගොල්ලෝ දිනපතා තහවුරු කරනවා. දැන් මේ දවස්වල ගත්තම පාස්කු ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණ ඉස්සරහට යමින් තියෙනවා. අපි ඒව කතා කරන්න ඕනේ නැහැ මොකද ඒක පරීක්ෂණ නිසා. හැබැයි යද්දි මොකදලා තියෙන්නේ? ඒක ඉස්සරහට යනකොට ඒක වෙනස් කරලා අවධානය වෙන පැත්තකට දාන්න. අන්න මහා මූලකරුව පොත් ලියනවා. නේද? මහා මූලකරුවන් දැන් හැමෝම හොයන්නේ. ඇත්ත මහා මූලකරුවන් පැත්තට පරීක්ෂණ යනකොට නෑ එයා නෙවෙයි මහා මූලකරුව මෙන්න මෙයා කියලා අර ළඟදී ආදීක් පොතක් ලියලා දැම්මා. මිනිහ හැබැයි හොඳ වෙලාවට මහා මූලකරුව ටික පෙන්නුවා අපිට නේද? පොත බාර ගන්න ඇවිල්ලා මහා මූලකරුව සෙට් එකම හිටියා බාර ගන්න ඇවිල්ලා. ඉතින් එහෙම කරන්නේ. ඒ නිසා ඇත්ත විත්තිකරුව ඇත්ත වැරදිකරුවා හංගන්න රකින්න පොත් ලියනවා. ওই වැඩේම කරා අර මොකද්ද මේ මහ බැංකු බඳුන් කර වංචාව වෙලාවෙත් ඇත්ත වංචාව වහන්න පොත් ලියව කට්ටියක් ඒගොල්ලෝ. ඒක නිසා මම කියමින් හිටියේ මොකද්ද එවැනි බාධා අපට තියෙනවා ඒක ඇත්ත. හැබැයි ඔබ අපි මොකද කරන්න ඕන කම තියෙන්නේ? අපිට බොරු කියාවි දිනපතා බොරු කියනවනේ. කොච්චර බොරු කියනවද? බොරු කියනවා අවලාද ගහනවා. ඔබ දන්නවා අපේ පක්ෂය වැඩ කරන්නේ කොහොමද කියලා? අපි ස්වේච්ඡාවෙන් වැඩ කරන පක්ෂයක්. දැන් වෙන කවුරු හරි ආණ්ඩුවක් හදන මොකද වෙලා තින්නේ? වෙන කවුරු හරි ආණ්ඩුවක් හදුවා නම් ඒ පක්ෂේ ඉන්න ඔක්කොම ටික ආණ්ඩුවේ තනතුරු ගන්නවද නැද්ද? ගන්නවා. හැබැයි අපේ පක්ෂේ ගොඩක් සහෝදරවරු සහෝදරිලා වැඩ කරන කට්ටිය සංවිධායකවරු ආණ්ඩුවේ තනතුරු අරගෙන නැහැ. තාමත් අපේ පක්ෂේ දිස්ත්‍රික් සංවිධායකවරු ආසන සංවිධායක සහෝදරු පූර්ණ කාලීනව තාමත් පරණ වගේ වැඩ කරනවා තනතුරු ගන්න කියන ආණ්ඩුවල. ඇයි අපි මෙහෙම වැඩ කරන්නේ ස්වේච්ඡාවෙන්? අපට ඕන ගම තියෙන තනතුරු නෙවෙයි මේක වෙනස් කරන්න. තනතුරු ගත්තු සහෝදරු ගන්න මොකක් සඳහාද? ඒත් ගන්න තනතුරුෙන් වැජමෙන නෙවෙයි. ඒ Tamanට පවර වගකීම ඉටු කරලා මේ සමාජය වෙනස් කිරීම සඳහා ඉස්සරහට යන්න. එහෙම කැප කරන්න පුළුවන් කියලා ඔප්පු කරුව පක්ෂ ලංකාවේ ගොඩක් නැහැ. ඒක තියෙන එකයි. ඒක තමයි ජාතික ජනබලවේගය. ඒක හදන්නේ කැපකිරීම සම්බන්ධ ආදර්ශය ගෙනාවේ ජනතා විමුක්ති පෙරමුණ. ජනතා විමුක්ති පෙරමුණේ ආදර්ශාවේ 1971 සිට කරපු මේ පරිත්‍යාගයේ අරගලෙන්. කෙනෙකුට රටක් වෙනුවෙන් තමන්ගේ දැනුම, තමන්ගේ අධ්‍යාපනය, තමන්ගේ කාලය සියල්ල කැප කරලා ජීවිතෙත් කැප කරන්න පුළුවන් නම් එවැනි ව්‍යාපාරයක් පරද්දන්න කාටවත් බෑ. නිසා අපි සහතික කරනවා නව සමාජයක් නිර්මාණය කරන්න අපි පටන් ගත්ත ගමනක් තිබ්බා 1965 ඉඳලා 71 අපේ සෞදුණු දීපුදන් සිද්ධ වුණා. අපි පහුගිය කාලේ බලයට ආවා. ඒක ඇතුලේ අපි දන්නවා අපිට අභියෝග තියෙන හැබැයි අපේ දීපුදු සහෝදරුන්ගේ ධෛර්ය ශක්තිය අධ්‍යක්ෂ සියල්ල එකතු කරලා අපි මේ තිබ පියවර අවසන් ජයග්‍රහණ දක්වා නතර නොකර ජනතාවත් එක්කෙන් යන්න අපිට හැකියාව ශක්තිය ධෛර්යය තියෙනවා කියන සහතිකය ඔබට දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි අභියෝග ඉස්සරහා නතර වෙන දේශපාලන ව්‍යාපාරයක් නෙවෙයි. අභියෝග ගාව අපිව නවත්තන්න බෑ කාටවත්. අවලාද ගහලා අපිව වටවන්න බෑ. ඔය විපක්ෂින සමහර අය ඔය එක සෝෂල් මීඩියා වල ඉන්න කට්ටිය හිතගෙන අපි අවලාද ගහලා අපිව නවත්තන්න බෑ. සෝරි තමයි. මොකද අපි හොඳට ඕකෙන් තෙම්පාරද වෙච්ච අය. 1971 අපිට කොච්චර අවලාද ගැව්වද? 71 කිව්වා අපි CIA කෙමනක් කිව්වා. අපි CIA කාරෝ කියලා කිව්වා 71 කාලේ කිව්වේ. එහෙම කියලා කිව්වා. 71 ඒ කාලේ බොරුවක් කිව්වා. මොකද්ද බොරුවක් කිව්වා? ජනතා විමුක්ති පෙරමුණ බලයට ආව නම් 55ට වඩා වැඩි හිටියයි මරනවා කිව්වා 5ට වඩා අඩුයි මරනවා කිව්වා. අහලා බලන්නකෝ එහෙම කිව්වා. ඉතින් විශ්වාස කරාද නැද්ද? සමහරව විශ්වාස කරා. මට මතකයි අපි පක්ෂයට ඔය 78 කාලේ සම්බන්ධ වෙලා ඔය කැන්වසින් යනකොට සමහර ගෙවල් වලට සමහර වැඩි හිටියෝ අපෙන් ඇහුවා. දැන් එනවා අපේ ගෙදරට. ඕගොල්ලෝ බලයට ආව නම් අපි ජීවිතුන් අතර නෑ නේද කියලා විශ්වාස කරා ඒක. ඒක නැති කරන්න අපිට විශාල කාලයක් ගියා කියා දීලා අපි එහෙම පක්ෂයක් නෙවෙයි කියලා කියන්න. ඉතින් එදත් අවලාද ගැහුවා. හැබැයි එවෙන් අපිව වටන්න බැර වුණා. අපි ඉස්සරහට ආවා. අවලාද වලින් දේශපාලන ව්‍යාපාර පරද්දන්න බෑ. බොරු කියලා පරද්දන්න බෑ.
බොරු කියලා අවලාද ගහලා බලයට එනක වළක්වන්න පුළුවන් නම් අපි මේ පහුගිය ජනාධිපතිතුමනි දිනන්නේ නැහැ සහෝදරනි. ඇයි? ජනාධිපති චන්ද්‍රකලින් කොච්චර අපිට බොරු කිව්වද? ওই විපක්ෂ කට්ටිය. එතකොට ඒගොල්ලෝ ආණ්ඩුවෙන් සමා. අපි ආවොත් එම් පෙරහැර කරන් දෙන්නේ නැහැ කියලා කිව්වා මතකද? පෙරහැර කරන් දෙන්නේ නැහැ කියලා කිව්වා පන්සල් වල. අපි ආවොත් නේද බුද්ධ ආගම ඉවරයි කියලා කිව්වා. පන්සලට දාන්නේ හම්බෙන්නේ නැහැ කිව්වා. අපි ආවොත් මුස්ලිම් සහෝදරුන්ගේ රැවුල් කපනවා කියලා මතයක් මතකද? නේද? කිව්වා නේද? කිව්වා. පස්පාරක් පල්ලිය ආගම ගැන දෙන්නේ නැහැ කිව්වා. ওই જાතිය බොරු ගොඩක් කිව්වා. අපි ආවොත් ලංකාවේ එල්ලේ විලක් වෙනවා කිව්වා. පලි ගන්නවා කිව්වා. ගෙවල් ගිනි තියයි කිව්වා. හැබැයි අපි තමයි ලංකාවේ කිසිම ප්‍රචණ්ඩත්වයකින් තොරව ලංකාවේ එකම මැතිවරණය පවත්වපු දේශපාලන ව්‍යාපාරේ අපි. ප්‍රචණ්ඩකයා කිසිවක් නැත. ඡන්ද දිනලා පෙළපාලන ඔගේ පක්ෂ අපි. දැන් අමතක වෙලා තියෙන්නේ. වෙන කට්ටිය ඡන්ද දිනලා පෙළපාල ගියේ නැද්ද? ඡන්ද දෙන්නාම පෙළපාල ගියා විරුද්ධවාදීන්ට ගැහුවා ගෙවල් ගිනි තිබ්බා ඒගොල්ලන්ගේ කාලේ. හැබැයි අපි එහෙම මුකුත් කරේ නැහැ. නමුත් ඒගොල්ලෝ එහෙම කිව්වා අපිට. ඉතින් ඒවා මිනිස්සු විශ්වාස කරන අපිට බලය දෙන්නේ නැහනේ. නෑ මිනිස්සු අවලාද විශ්වාස කරන්නේ නැහැ. බොරු විශ්වාස කරන්නේ නැහැ. සමාජයේ දියුණුයි. විපක්ෂයෙන් ඉතා පිටිපස්සෙන් වුණාට විපක්ෂයට ගොඩාක් ඉස්සරහින් සමාජයේ තියෙන්නේ. ජනතාව වෙන්නේ විශේෂයෙන් අපේ තරුණ පරපුර ඉන්නේ ගොඩක් ඉස්සරහින්. නේද? දැන් අලුත් ජෙනරේෂන් එක නේද? ඒගොල්ලෝ ගොඩක් ඉස්සරහින් ඉන්න නිසා ඒගොල්ලන්ව මේ බොරු කියලා එහෙම කරන්න බෑ. මොකද දැන් බොරුවක් කියවම පොඩ්ඩකින් හොයාගන්න පුළුවන් බොරු නැද්ද කියලා. පැය 4න් 5න් බොරුව අහුවෙනෝනේ. හැබැයි විපක්ෂයට වෙන උත්තරයක් නැහැ. ඒගොල්ලන්ගේ වැඩේ බොරු කියන එකම තමයි. නිසා අපි ඉස්සා පැහැදිලිව කියනවා අපිට බාධා කරලා බොරු කියලා අවලාද ගහලා පුද්ගලයන්ට අපහාස කරලා අපේ ගමන නවත්තන්න බෑ. එම නවත්තන්න බෑ කියන එක අපි ඔප්පු කරේ 1971 අරගලෙත් එක්ක. ඒ කියන්නේ මිනිස්සුන්ව ඝාතනය කරලා මරා දාලත් නවත්තන්න බැර නම් මේ ගමන අවලාද ගහලා නවත්තන්න බෑ. බොරු කියලා නවත්තන්න බෑ. බාධා කරලා නවත්තන්න බෑ. නිසා අපි ආරම්භ කරපු ගමන ජයග්‍රහණය කරා යන්න අවශ්‍ය කරන ධෛර්ය ශක්තිය අරන් තමයි මේ ගමන පිට ගමන් කරමින් ඉන්නේ. ඔබ කවුරුත් දන්නවා අපි ආණ්ඩුවක් ලෙස මේ රටේ මිනිස්සුන්ට ජාතිවාදයෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් රටක් හදන්න පුළුවන් කියලා ඔප්පු කරලා තියෙනවා. දැන් අපේ රටේ කවුරක්වත් ජාතිවාදය අවශ්‍යනවද? අවශ්‍යන්නේ නැහැ. එහෙම ප්‍රශ්නයක් දැන් අපිට කාටවත් නැහැ. අපේ රටේ ජනතාව අතර විශ්වාසය හැදෙමින් තියෙනවා. සහෝදරත්වය හැදෙමින් තියෙනවා. ඒ සහෝදරත්වය හැදෙනවා කියන සාක්ෂිය මෙතන තියෙන්නේ මේ තියෙන සහෝදරත්වය. කාට හරි ඕනනම් අපිට සහෝදරත්වය හදන්න පුළුවන් දෙයක් කියලා බලා ගන්න. මෙන්න සහෝදරත්වය සිංහල දෙමළ මුස්ලිම් හැමෝම එකට ඉඳලා එක සමුරුමක් කරන සහෝදරත්වය මේ තියෙන්නේ. හදන්න පුළුවන්. ඒක හදන්න පුළුවන්. මොකද අපි හැමෝම සහෝදරයෝ. අපි හැමෝම මිත්‍රයෝ. අපි හැමෝම එකයි සමානයි. අපි කතා කරන භාෂාව වෙනස් වෙන්න පුළුවන්. අපේ සංස්කෘතිය වෙනස් වෙන්න පුළුවන්. අපේ ඇඳුම් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි අපි මිනිස්සු. අපි හෝමෝසේපියන්ලා. අපි ඔක්කොම සමාන අයිතිවාසිකම් තියෙන සමානව ජීවත් වෙන අය. අපිට ගැහණු පිරිමි කියලා වෙනසකුත් නැහැ. අපි කවුරු සමානයි. මනුෂ්‍යත්වයට ආදරය කරන්න ඉගැන්වුවේ අපට 1971 අරගලේ. මනුෂ්‍යත්වයට සලකන්න ඉගැන්වුවේ අපට 1971 අරගලේ. 1971 අරගලේ සහෝදර දිවිපිදු මොකක් සඳහාද? ආදරය කරා මිනිස්සුන්ට. මොන මිනිස්සුන්ටද? පීඩාවටපත් වෙච්ච මිනිස්සුන්ට. දුකටපත් වෙච්ච මිනිස්සුන්ට. කඳුලෙන් ජීවත් වෙන මිනිස්සුන්ට. වැරහැලි ඇඳගත්තු මිනිස්සුන්ට. බඩට තුන් වේල කන්න බැරුව දුක් විඳින මිනිස්සුන්ට දරුවන්ට ආදරය කළා. ඔවුන් වෙනුවෙන් හොඳ සමාජයක් හදන්න කියලා විශ්වාස කරා. ඒ විශ්වාසය නිසා ඒ සඳහා පෙරට ආවා. ඒකට බාධා කරාම ඒ බාධාවට එරෙහිව අවිදරා සටන් කරලා ජීවිත පරිත්‍යාග කළා. එහෙම ව්‍යාපාරයක්. එහෙම ව්‍යාපාරයක්. මිනිස්සුන්ට ආදරය කරන්න ඉගෙනුවේ අපිට. 71. එනිසා තමයි අපිට පුළුවන් ගන්න මිනිස්සුන්ට ආදරය කරන්න. කවුරුත් අපිට එකට එකතු කරගන්න. කවුරුත් සමගින් ජීවත් වෙන්න පුළුවන් රටක් හදන්න. ඉතින් මේක අපි ආපහු හරවන්න දෙන්න ඕනද? මට කියන්නකෝ. මේ දිනාගත්තු ජයග්‍රහණ ආපහු හරවන්න දෙන්න ඕනද අපි? නෑ දෙන්න ඕනේ නෑ. මේක තව ඉස්සරහට ගෙන යන්න ඕන කම තියෙනවා. නිසා අපි අපේ දෙමළ සහෝදරන්ට වාක්‍යයක් තියෙනවා මේ ජයග්‍රහණ රකින්න. අපේ මුස්ලිම් සහෝදරන්ට වාක්‍යයක් තියෙනවා මේක රකින්න. අපේ සිංහල සහෝදරන්ට වාක්‍යයක් තියෙනවා මේක රකින්න. නිසා මේ ජයග්‍රහණ අපි ආරක්ෂා කරලා ඉස්සරහට ගෙන යන්න ඕන කම තියෙනවා. ඒකයි අපි කියන්නේ මොකද අපිට තියෙන ලොකු කාර්යයක් කරන්න. අපි දැනටමත් මේ සමාජය තුළ සැලකියුතු වෙනස්කම් කරලා තියෙනවා. සැලකියුතු වෙනස්කම් කරලා තියෙනවා. ලෝකේ ඉස්සර අපේ රට දෙවිච්ච තත් වෙනස් කරලා තියෙනවා. ඉස්සර ලෝකේ ඉස්සර අපිව ගණන් ගත්තේ නැහැ. හැබැයි දැන් ගෞරවයක් තියෙනවද නැද්ද? ගෞරවයක් තියෙනවා. ලංකාවේ ආණ්ඩුව අපක්ෂපාතී නිර්භීත ආණ්ඩුවක් කියලා ලෝකෙ විශ්වාස කරනවා. ලංකාවේ තියෙන්නේ අදූෂිත ආණ්ඩුවක් කියලා ලෝකෙ විශ්වාස කරනවා. ඉස්සර මේක දූෂිත ආණ්ඩුවක්. ඉස්සර ලංකාවේ ආණ්ඩුව ලංකාවේ එහෙම එකක්. ඒ නිසා විදේශිකයෝ අපිව ගණන් ගත්තේ නැහැ.
වෙන රටවල නායකයෝ අපිව ගණන් ගත්තේ නැහැ. වෙන රටවල නායකයෝ ඉන්න ජනාධිපතිතුමෝ ඔයාගේ ඇමති මගෙන් පගා ඉල්ලන ඕනේ කියලා ඒවල කියපු අවස්ථා තියෙනවා මේක ඇතුලේ. නිමල් සිරිපාල පගා ඉල්ලුවා කියලා ජපන් තානාපතිතුමා තමයි ගෝඨාභයට කියන්නේ. එහෙම රටක් මේක. හැබැයි අද එහෙම නැහැ. අද ලෝකෙ පිළිගන්නෝ හැම රටකම හැම නායකයෙක්ම හැම තානාපතිවරයෙක්ම රයිට්. දැන් ලංකාවේ දූෂණ නැහැ, අදූෂිතයි. ගෞරවයක් නෙවෙයිද අපිට? ගෞරවයක්. අපි දූෂිත නැති ආණ්ඩුවක් හදලා තියෙනවනේ සහෝදරයා. සෙල්ලමක් දෙක. එහෙම හදන්න පුළුවන් උනේ ඇයි? ඇයි මොකද අපි පරිත්‍යාගශීලී දේශපාලනයක් කරන් ආපු නිසා. ඒක අපිට ගෙනාවේ 1971. අපි අපක්ෂපාතීත්වය එහෙට මෙට බැඳෙන්නේ නැති අපි හරි දෙපා කෙලින් තල ඉන්න ආණ්ඩුවක් අපි හදන් තියෙනවා. මේ පෞද්ගලික මේ යුද මේ වටපිටාව තුල ඔය ඉරානයව සම්බන්ධ ප්‍රශ්නදී ආණ්ඩුව ගත්තු ස්ථාවරයට මුළු ලෝකෙම ගරු කරනවා. මේක අපේ රට පුංචි වුණාට මිනිස්සු පුංචි වුණාට අපි හරි දෙවන්ත තීන්දුව ගන්න පුළුවන් කියලා ඔප්පු කරලා තියෙනවා. අපි කාටවත් සැලුන්නේ නැහැ, එහෙටම නැමුන්නේ නැහැ. අපි බොරු කියන්නේ කීත් නෑ යාට මෙයාට. එහෙම කරන්න බෑ මේ ලෝකය ඇතුලේ. ඒ නිසා අපි ජාත්‍යන්තර වශයෙන් අපේ රටට නැවත කීර්තිය ගැනක් තියෙනවා. ජාත්‍යන්තර වශයෙන් රටට පිළිගැනීමක් කරන් තියෙනවා. අපි දැන් ණය ගෙවන්න පටන් ගන්න තියෙනවා. බංකොලොත්කමින් රට මුදවගෙන තියෙනවා. අපි සල්ලි එකතු කරලා තියෙනවා. ජනතාවට සහන දෙමින් ඉන්නවා. තව ගොඩක් වෙනස්කම් අපිට කරන්න තියෙනවා. මේ බාධා මැද්දේ අපිට එකට යන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි වඩා යහපත් සමාජයක් හොඳ රටක් හදන මේ ගමන ඉස්සරහට යා යුතුයි. ඒ සඳහා මොකද්ද අපි කරන්න ඕන ගම තියෙන්නේ? 1971 අරගලෙන් ගන්න පුළුවන් අත්දැකීම මොකද්ද අපිට? ඒ සඳහා මොකද්ද? ඒකක් තමයි අපි අරමුණ පිළිබඳ විශ්වාසයක් තියෙන්න ඕන. අරමුණ පිළිබඳ විශ්වාසයක්. 1971 සහෝදරුන්ට දිවි පිදවන්න පුළුවන් උනේ ඇයි? ඔවුන්ගේ අරමුණ පවිත්‍රායි, අරමුණ හොඳයි. අරමුණ පිළිබඳ ඔවුන්ට විශ්වාසයක් තිබ්බා. ඔවුන් මිය ගියත් මේක දිනනවා කියලා විශ්වාසයක් තිබ්බා. ඒක තමයි රෝහන් සහෝදරයා හිරගෙදරදී පොතක් ලිව්වා. පොත නම් කරේ මොකෙන්ද? නම් කරේ අපමරා දැමුවද අප නැගූ හඬ සදා නොමියනු ඇත. මරා දැම්මත් අපේ හඬ මරන්න බෑ. මොකද අපි යුක්තිය වෙනින් කතා කරන්නේ. ඒ නිසා අපි අරමුණක් තිබ්බා. අරමුණ හොඳයි නම් ඒ හොඳ අරමුණු වලින් සටන් වදිනවා නම් කිසිවෙකුට කිසිවෙක් පරද්දන්න බෑ සහෝදරෝනි. හැබැයි අරමුණු නිකන් තිබ්බට වැඩක් නෑනේ. දැන් සමහරුන්ට හොඳ අරමුණු තියෙනවා වැඩක් නැත්තේ ඇයි? ඒ වෙනුවෙන් මොකක්වත් කරන්නේ නෑ. මුකුත් නොකරන හොඳ අරමුණු වැඩක් නෑ. හොඳ අරමුණු තියෙන්නත් ඕන. ඒ අරමුණු ඉටු කරගන්න මොකද ධෛර්යයෙන් සටන් කරන්න ඕන, වැඩ කරන්න ඕන. අපිට පුරුදු කරලා තියෙන්නේ මොකද්ද? 71 අරගලින් අපි ගත්ත අද්දකේ මොකද්ද? හොඳ අරමුණු වෙනුවෙන් සටන් වදින පුළුවන්, දිවි පුදන්න පවා පුළුවන් කියලා ඔප්පු කරන නිසා අපි අරමුණ වෙනුවෙන් ඉස්සරහට යන්න ඕන. අරමුණ විශ්වාස කරන්න ඕන. කෙනෙකුට දිවි පුදන්න බෑ තමන් කරන වැඩේ හරි කියලා විශ්වාසයක් නැත්තම් මොකද කියන්නේ? විශ්වාස කරනවා. ඒ නිසා අපි කරන්නේ හරි වැඩක් මේක දිනවන්න පුළුවන් කියන විශ්වාසය අපට තියෙන්න ඕන. ඒක අපි දැන් හදා ගන්න ඕනකම තියෙනවා. ඒ වගේනේ පැත්තෙන් ගත්තොත් එහෙම මොකද්ද? අපි අලුත් සමාජයක් හදන්න යනවා. අන්නේ අලුත් සමාජය වෙනුවෙන් අපි වෙනස් වෙන්න ඕන. ඔබට අපටත් කාර්යභාරයක් තියෙනවා මොකද්ද? අපිත් පොඩ වෙනස් වෙන්න ඕනේ නැද්ද? වෙනස් වෙන්න ඕන. මොකද අපි වෙනස් වෙන්නේ නැතුව අපට සමාජයක් වෙනස් කරන්න බෑ. ලෙනින් සහෝදරයෙක් වෙලාවක මෙහෙම කිව්වා. ලෙනින් වම ව්‍යාපාර නායකයෙක් නේ. සෝවියට් දේශ නිර්මාතෘවා ලෙනින් කිව්වා වෙනෙන්නන්ට සහාය වීමට අවශ්‍ය නම් පළමුව ඔබ නොවැනී සිටිය යුතුයි. වෙනෙන අයව නවත්තන්න ඕන නම් මොකද වෙන්න ඕන කම තියෙන ඉස්සලම තමන් වෙනෙන්නේ නැතුව ඉන්න ඕන. අපි වෙනි බෑනේ අපිට වෙනන කෙනා නවත්තන්න. එස තමන් කියන නිසා අපි මොකද වෙන්න ඕන කම තියෙන්නේ? අපි ආදර්ශමත් වෙන්න ඕන. අපි වෙනස් වෙන්න ඕන. සමාජය වෙනස් කරන්න බෑ අපි වෙනස් වෙන්නේ නැත්තම්. අපි හැමෝටම කාර්යභාරයක් තියෙනවා. මේ ආණ්ඩුව හදපු ඡන්ද දීප හැමෝටම තියෙන මොකද්ද? අපිත් වෙනස් වෙමු. එකිනෙක. ටොපිකොලේ පාර දාන එකේ සිට වෙනස් වෙමු. පිළොට් නෙයි මං කියන්නේ. අපි හිතන විදි වෙනස් කරගමු. අනිකාට අපේ වෙනස දැනෙන්න ඉඩ හරියමු. එතකොට දරුවන්ට කියා දෙමු. අසල්වැසියට කියා දෙමු. මෙහෙම ජීවත් වෙන මෙහෙම කරමු. අර පරිස්සම ගැන කතා කරමු. දැන් මේ දවස්වල අපි කවුරුත් දන්නවා අපි කිසියම් විදුලි අර්බුදයක ඉන්න සහෝදරුනි. නිසා ආණ්ඩුව දෙකට තමයි ව්‍යාපෘතියක් හදලා තියෙන සුරකිමු ලංකා කියලා. මොකද අපි විදුලි අර්බුදේ දැන් විපක්ෂ කියන විදුලි අර්බුදේ වල තියෙන්නේ හොරකම් කරලා කියලා. නෑ හොරකම් මොකක්වත් නෑ. විදුලි අර්බුදේ වල තියෙන මොකද ඒ කාලේ මේ ගසා කාලා කරපු විශාල විනාශයක් තියෙනවා විදුලියට. අනිත් පැත්තෙන් දැන් තියෙන ප්‍රශ්න මොකද්ද? දැන් තියෙන ප්‍රශ්න තමයි
දැන් මේ දවස්වල පෑවිල්ලල්ලා ජලාශවල ජල මට්ටම අඩු වෙලා තියෙන නිසා රාත්‍රී කාලයේ විදුලි නිපදවන එක අඩු. අපිට සෝලා නැත්නම් හිරු එළියෙන් ගන්න බලාගාර තියෙනවා. ඒවයේ විදුලිය රැට එන්නේ නැහැ. දවල්ට විතරයි තියෙන්නේ. එතකොට නිසා රැට ඒ විදුලිය අපට එන්නේ නැහැ. හැබැයි රැට ඉල්ලුම වැඩි. ඊට අමතරව ජල විදුලියත් පුළුවන්කම තියෙන අඩුවෙන්. ඊට අමතරව ගල් ලංගුරු වලින් අපිට බලාගාරක් තියෙනවා. ගල් ලංගුරු වල බලාගාරවල අපි බලාපොරොත්තු වෙන ප්‍රමාණය නිපද වෙන්නේ නැහැ. ඒ හොරකම් කළ නිසා නෙවෙයි. සමාගමකින් අපි ගල් ලංගුරු ගෙන්නනවා. ටෙන්ඩර් දීලා ගෙන්නන්නේ. ඒ සමාගම ගෙන්නපු ගල් ලංගුරු විටින්කට බාල වුණා. ඒක නෑ වෙනම පරීක්ෂණයක් කරනවා. ඒක නෑ වෙනම හොයනවා. සමාගමට දඩක් ගහනවා. හැබැයි අපිට විදුලිය එන්නේ. එතකොට මොකද තියන්නේ? අමතර විදුලියක් අපිට රැට ඕන වෙනවා. ඒක ගන්න වෙන්නේ අපිට ඩීසල් වලින්. ඒ ඩීසල් වලින් වැඩිපුර විදුලිය ගන්න ගියාම විදුලි බිලට එක බලපාන විදුලි බිල වැඩි වෙන්න හේතු වෙනවා. සමහරට දැන් සමහරු ඉතින් විදුලි කප් සාමාන්‍යයෙන් අපි දන්නවා පෑවිල්ල ආපු ගමන් විදුලි කප්පාදු වලට යනව නේද ඉස්සර? මතකද? අතීතේ මතක් කරගන්නකො. ඉස්සර පෑවිල්ලක් කාම ලයිට් කැපුවේ නැද්ද? කැපුවා. දැන් අපේ ආණ්ඩුව අධිෂ්ඨාන කරන මොකද්ද? ලයිට් කපන්න නැතුව යන්න. හොඳද නරකද? හොඳයිනේ. විදුලි කප්පාදුවක් නැහැ. පවර් කට් එකක් නැතුව යන්න අපි අධිෂ්ඨාන කරන් ඉන්නවා. හැබැයි ඒක කරන්න මොකද ඕනකම තියෙන්නේ? ජනතාවගෙන් පුංචි උදව්වක් ඕන. මොකද්ද? රාත්‍රී කාලයේ විදුලිය අර පිරිමැස්සෙන් පාවිච්චි කරනවා. අපිට දවල්ට ප්‍රශ්නයක් නැහැ. දවල්ට තරම් තියෙනවා. ඇති තරම් දවල්ට තියෙනවා. වැඩිත් එක්ක මං හිතන්නේ දවල්ට. හැබැයි රැට ප්‍රශ්නයක් තියෙනවා. මොකද රැට ඉල්ලුම වැඩි 6 සිට 10 දක්වා සපුරන් තියෙන දේවල් අඩුයි අපිට. ඒ නිසා අපි රාත්‍රී කාලේ ටිකක් විදුලි අර පිරිමැස්සමක් අපිට ඕන. ඉතින් මං කියන්නේ අපි ආදර්ශයක් දෙමු. අපි හැමෝම මේ ආණ්ඩුව හදපු පක්ෂය අපි හැමෝම අපේ ගෙදර තියෙන විදුලි බල්බ් වලින් නේ 5ක් තියෙනවා 2ක් නිවන්න පුළුවන් අපිට නේ 3කින් තුනකින් ඒ වගේක් කළා අපි රාත්‍රී කරන වැඩ දැන් රැට ඇඳුම් මදිනෝ වෙනුවට අපි දවල් කරගන්නවා රැට මැෂින් හොදනකොට දවල් කරගන්නවා මැෂින් හොදන කට්ටිය ඒ වගේ කරගත්තම අපිට රාත්‍රී කාලේ අපි නිකන් ගෙදරකින් විදුලි බල්බයක් නෙව්වත් කොච්චර පුළුවන්ද කියලා හිතන්න කොනේ රටේ එහෙම කරාට පස්සේ අපිට අන්න ඩීසල් ඕන වෙන්නේ නැහැ ගොඩක් විදුලි බිල් වැඩි කරන එක නවත්තන්න පුළුවන් විදුලි කප්පන්තර යන්න පුළුවන්. ඒකට මොකක්ද ඕනකම තියෙන්නේ? ආදර්ශයක් ඕන අපි. අපි පොඩි වෙනසක් වෙන්න ඕන. අපි අනුන්ට කියලා වැඩක් නෑ අපි කරන්නේ නැත්නම් ඒක නේද? නිසා අපි ඒක කරමු. එහෙම කරලා ආදර්ශයක් දීලා රට හොඳ පැත්තට යන්න මහන්සිලා වැඩ කරන ඕනකම තියෙනවා. අපි ඒ නිසා අපිට ආදර්ශය අත්‍යවශ්‍යයි. එතකොට අපිට මේක ඇතුලේ පෞද්ගලික අරමුණු නෑ අපිට. අපි පොදු අරමුණකින් ඉන්නවා කියන එක පෙන්වන්න ඕන. අපි හැමෝටම තියෙන මොකද්ද? අපිට තන්ත්‍රු ගන්න අපිට රස්සා ගන්න නෙවෙයි සමාජය හැදුවට පස්සේ හොඳට රැක් හැදුවට පස්සේ අපිට ඒකෙන් ඇතුලේ හැමදේම ලැබේ. අපිට දරා ගැනීමේ පරිත්‍යාගයේ හැකියාව ඕන. දරා ගන්න ඕන. අරුබුදාවම දරා ගන්න ඕන. අභියෝගවම දරා ගන්න ඕන. ඒකට මොන දෙන්න ඕන. අභියෝග වලට බය වෙලා බෑ. අරුබුදට බය වෙලා බෑ. බය වෙලා පුළුවන්ද කියන්නකෝ. අරුබුද වලට බය වුණාම විසඳ ගන්න බෑ. අභියෝග වලට බය වුණාම විසඳන්න බෑ. අරුබුද තියෙන්නේ මොකක් සඳහාද? විසඳන්න. අභියෝගෙන්නේ විසඳන්න. මොකද ඔය හැම අභියෝගයක්ම අපිට අවස්ථාවකුත් තරම් එනවා. එනවද නැද්ද? හැම අභියෝගයක් තුළම තියෙන අවස්ථාවක්. අපි ඒක හඳුනාගත්තොත් අපිට ඒ අභියෝග අවස්ථාව වටපත් කරගන්න පුළුවන්. රට ගොඩනගන්න පාවිච්චි කරන්න පුළුවන්. ලංකාව ලෝකෙ ඉස්සරහා තියෙන ඊටම ශක්තිමත් සැලෙන්නේ නැති, නැමෙන්නේ නැති හොඳ රටක් වගේ පෙන්වන්න පුළුවන්. ඒ නිසා අපි අභියෝග ඉස්සරහා නොසලී ඉන්න පුළුවන් වෙන්න ඕනකම තියෙනවා. කලබල වෙන්නේ නැතුව ඉන්න ඕනකම තියෙනවා. දැන් මෙතන ලොකු ප්‍රශ්නයක් නේ අපේ සහෝදරු අපේ අයත් චුට්ටක් කලබල වෙනවනේ. දැන් හතුරු අපට මොකක් හරි අවලාදයක් බොරුවක් ගහනවා. දැම්මම අපේ කට්ටිය කලබල වෙනවා. මෙහෙම එකක් තියෙන ඇත්තද? මොකද මෙලා තියෙන කියලා හොයන්න පටන් ගන්නවා. ඉස්සෙල්ලා මං හිතන්නේ අපිට විශ්වාසය තියෙන්න ඕනේ. අපේ ආණ්ඩුව ජනතාවට විරුද්ධව වැරදි කිසිවක් කරන්නේ නැත ඒ විශ්වාසයෙන්. ඒක සහතික කරලා කියන්න. අපි වැරදි කරන්නේ නැහැ. හදිස්සිය අපි අතින් අඩුපාඩුකම් වෙන්න පුළුවන්. වැඩක් කරන්න ගියාම. හැබැයි අපි වැරදි කරන්නේ නැහැ. ඒ ගැන කවුරුවක්වත් කලබල වෙන්න එපා. ජනතාවට එරෙහි කිසි තීන්දුවක් ගන්න නැහැ. ඒ විශ්වාසය තියාගන්න. එතකොට කවුරු බොරු කිව්වත් අපි ගණන් ගන්න නැහැ. අපි මේ දේශපාලනට ඇවිල්ලා තින්නේ හම්බ කරගන්න නෙවෙයි. අපි හම්බ කරන්නේ නැහැ, දේපොළ කොට ගහන්නේ නැහැ. ඒ විශ්වාසයේ ඉන්න. එimhe කවුරු හරි කොට ගහනවා නම් එයාට අපේ ව්‍යාපාර තුල ඉන්න හම්බෙන්නෙත් නැහැ. ඒ විශ්වාසය තියාගන්න. එතකොට ඔය කවුරු වලද ගවත් ගාණක් නැහැ. ඒක නිසා අපි මේ ව්‍යාපාරය පිළිබඳ විශ්වාසය තියෙන්න ඕන අපිට. ඒ විශ්වාසය අපි හදා ගන්න ඕනකම තියෙන්නේ 1971 ඉස්සර කරු අපි කරු මේ ඊටමත් විශාල පරිත්‍යාගයන් නිසා අපි ගැන විශ්වාසය දෙලා වැඩ කරන්න ඕනකම තියෙනවා. අපි දරා ගන්න ඕනකම තියෙනවා. අපිට නොසැලෙන ගුණේ තියෙන්න ඕනකම තියෙනවා. අපි ප්‍රතිපත්තිකරුක වෙන්න ඕනකම තියෙනවා.
1971 අරගලේ ප්‍රතිපත්තිගරුකම තිබ්බා. අපි ප්‍රතිපත්තිගරුක වෙන්න ඕන. ප්‍රතිපත්තිගරුක නැත්නම් අපිට අලුත් සමාජයක් හදන්න පුළුවන් කමක් නැහැ. එතකොට ප්‍රතිපත්තිගරුක කියන්නේ මොකද්ද? අපි විශ්වාස කරන දේ අපේ ජීවිතය තුළ පේන්න තියෙන්න ඕන. ඉතින් එහෙම තමයි 1971 අරගලේ සහෝදරු නව සමාජයක් ගොඩනගන්නා. ඒ වෙනුවෙන් අපි පණ දෙන්නම් කියලා කිව්වා. ඉතින් ජීවිතේ දෙන්න උනාම දුන්නා. එහෙම තමයි ඉස්සරහට වෙලා තියෙන්නේ. ඒ නිසා ඔන්න ඔය ගුණාංග අපි එකතු කරගත්ත සහෝදරුනි අපිට පුළුවන්කම තියෙනවා මේ රට ඉස්සරහට ගෙනියන්න. ඉතින් ඒ නිසා අපි සහකම්පන සහිත මිනිස්සු බවට පත් වෙන්න ඕන. 1971 අරගල එක තිබ්බා. අනේකාගේ දුක Tamanට දැනෙන්න ඕන. අනේකාගේ කඳුල Tamanට දැනෙන්න ඕන. අනේකා වෙනුවෙන් හිත පොඩ්ඩක් උණු වෙන්න ඕන. අපේ සමාජයේ පහුගිය අවුරුදු 25ක් 30ක් 40ක් තුල විශේෂ මේ විවෘතාර්ථය තුලේ ආත්මාර්ථකාමී කරාද නැද්ද? ආත්මාර්ථකාමී කරා. අනේකා ගැන හිතන්නේ නැතුව තනියෙන් වැඩ කරන්න පුරුදු කරා අපිට. කුණු ටික වත්තේ කුණු ගෑනලා පාරේ දාන්න පුරුදු කරා. අනුන්ගේ වත්තට කුණු දාන්න පුරුදු කරා. පුංචි දරුවට කෑම එක තනියෙන් කන්න පුරුදු කරා. පාඩමක් කියා දෙන්නේ නැතුව තනියම ඉගෙන ගන්න පුරුදු කරා. එම සමාජයක් හැදුන පහුගිය කාලේ. ඒක වෙනස් කරන්න ඕන. අපිට සහකම්පණය තියෙන්න ඕන. සහෝදරත් සහකම්පණය කියලා කියන්නේ මොකක්ද? අනකාගේ දුක අපේ දුකක් වගේ දැනෙන්න ඕන. කෙනෙකුට විපතක් වුණාම ඒක අපිට දැනෙන්න ඕන. සමාජයට විපතක් කරනවා අපිට දැනෙන්න ඕන ඒක. ඒක වෙනස් කරන්න මෙදිහත් වෙන්න ඕන. ඒ තමයි මිනිස්සු. රටට හෙන ගැහුවක් කමක් නැහැ අපේ වැඩේ. මේ මිනිස්සු නෙමෙයි. එහෙම හරියන්නේ නැහැ. රටටම තෙල් නැතුණක් කමක් නැහැ. මං තෙල් ටිකක් අරන් තියා ගන්නවා කියලා හිතන එක හරිය නැහැ. තෙල් ලයිට් කාට ලයිට් කපොත් කමක් නැහැ. මං නම් ලයිට් දාගෙන ඉන්නවා කියලා හිතන එක ඒක නෙවෙයි. නේද? අපිට තියෙන පුංචි සහකම්පනයක්, පොදු හැඟීමක්, මානවවාදී ගුණයක් තියෙනවා. ඒවා එක්ක තමයි අපිට රට හදන්න පුළුවන්කම තියෙන්නේ. ඒ ගුණාංගයන් අපි ගාව තිබුණා, තියෙනවා. ඒවා තියෙන්නේ අපේ ව්‍යාපාරයේ විතරයි, මේ පක්ෂ විතරයි. අපිට මේ ගමන ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් අවසාන වශයෙන් මම ගත්තොත් කියන්නේ අපි අද ඒක තුනේ 1971 අරගලේ ගැන. 1971 අරගෙන අපි තව ගොඩක් කල් කතා කරායි. තව වසර ගණනාවක් කතා කරායි. මොකද කොච්චර පැරණුණත් කොච්චර කල් ගියත් ඒක ඇතුලේ අපිට ඉගෙන ගන්න යමක් තියෙනවා. අත්දැකීම් ගන්න යමක් තියෙනවා. මිනිස්සුන්ට සමාජයක් වෙනුවෙන්, අරමුණක් වෙනුවෙන්, ජනතාවක් වෙනුවෙන් බොහෝ දේ කැප කරලා ජීවිතත් කැප කරන්න පුළුවන් කියලා ඔප්පු කරපු තැනක් එතන. හොඳ අරමුණක් වෙනුවෙන් අවිදරා වුණ සටන් කරන්න පුළුවන් කියලා ඔප්පු කරපු තැනක් එතන. දණින් වැටලා ජීවත් වෙනට වඩා දෙපයින් ඉඳලා මේ යන්න පුළුවන් කියලා ඔප්පු කරපු තැනක් එතන. නිසා ඒක හැමදාම අපිට ආලෝකයේ සපයාවි මේ සහෝදර සහෝදරයන්. ඒ ආලෝකයෙන් අපි මොකද කරන්න ගම තියෙන්නේ? ඉතිහාසයට වෙලා ඉන්න එක නෙවෙයි. ඉතිහාස ගැන කතා කර කර ඉන්න එක නෙවෙයි තියෙන්නේ. අපිට ඒකෙන් ගන්න ඕන අත්දැකීම් ටික ගමු. බැහැර කරන දේ බැහැර කරලා අපි අලුත් සමාජයක් හදන්න ඉස්සරහට යන්න ඕන. 1971 අරගලයේදී සටන් කරලා මියගිය සහෝදරු මේ යන මොහොතේ හදවතේ තිබිච්ච ප්‍රාර්ථනාවක් තිබ්බා. අලුත් සමාජයක්, සමාජවාදයට ජය වේවා කියලා කිව්වේ. අන්නේ අලුත් සමාජය අපේ දෑත් වලින් හදන එක තමයි මේගොල්ලන්ට කරන්න පුළුවන් ලොකුම උපහාරය. නිසා ඒක වෙනුවෙන් අපි කවුරුත් මැදිහත් වෙමු. අපි ආණ්ඩුවක් හදන් තියනවා. ආණ්ඩුව රැකලා ආරක්ෂා කරලා ආණ්ඩුවත් එක්ක එකතු වෙලා අපි ආදර්ශයක් දීලා වෙනස් වෙලා නිර්භීතව නේද සතුරන් මෞබිමේ සතුරන් පරාජයටපත් කරලා විපක්ෂ පැත්තක දාලා අපි ජාතියක් ලෙස එකතු වෙලා ජනතාවක් ලෙස එකතු වෙලා ශ්‍රී ලාංකිකයන් ලෙස එකතු වෙලා සිංහල දෙමළ මුස්ලිම් වගේ ඔක්කොම එකට එකතු වෙලා වාද බෙද කිසිවක් නැතුව සහෝදරත්වයෙන් අත්වල බඳගෙන මේ රට ලෝකේ තියෙන හොඳම රට බවටපත් ගන්න ලස්සන රට බවටපත් කරන අපි වැඩ කරන් යන්න ඕනකම තියෙනවා. අපිට පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ඕන. පොහොසත් රටක් ලස්සන ජීවිතයක්. ඒක අපි හදන්න ඕන. ඒක හදන්න පුළුවන් ඕගොල්ලන්ට අපිට. මේක තව પરම්පරාවකට දෙන්න අපට අයිතියක් නැහැ. ඒ නිසා ඒක වෙනින් අපි කවුරුත් එක්ක වැඩ කරමු. ඒ සඳහා මැදිහත් වෙලා වැඩ කරමු. ඒ සඳහා අපි 1971 අරගලෙන් ආදර්ශයෙන් එකතු කරගමු. ඕනම දුෂ්කරතාවයකට මුහුණ දීලා අපි හදාගත්තු අපේ ආණ්ඩුව, මහජනතාවගේ ආණ්ඩුව, සිංහල දෙමළ මුස්ලිම් අපි හැමෝගේම ආණ්ඩුව, මේ රටේ පීඩාවටපත් වෙච්ච ජනයාගේ ආණ්ඩුව, හොරුන්ට විරුද්ධව හදපු ආණ්ඩුව රැකලා අපි ආණ්ඩුවත් එක්ක ඉස්සරහට ගිහිල්ලා මේ රට අපේ දෑත් වලින් වෙනස් කරනවා කියන අදිස්ථානයේ සහිතව අපි අද මෙතන නික්මලා යන්න ඕන. ඉතින් යන මොහොතේ හැමදාම වගේ මම කල්පනා කරා අදත් කවියකින් මගේ කතාව අවසන් කරන්න. අපි දන්න 1971 අරගලෙන් පස්සේ විශාල වෙනසක් වුණා හිතන මතන විදිවල. චින්තන වෙනසක් වුණා. කලාවට විශාල බලපෑමක් කරා. කවි ලිව්වා අරගලේ පිළිබඳව, නාට්‍ය හැදුන අරගලේ පිළිබඳව, චිත්‍රපට හැදුන පොත්පත් ලියුණා ගොඩක් පිළිබඳව. විශේෂයෙන්ම අරගලෙන් පස්සේ දිවි බේරගත්තු වෙච්ච අපේ සහෝදරු හිරගත් වෙලා ඒ අත්දැකීම බිත්තිවල ලිව්වා කවියක් හැටියට. අපේ අරමුණ බිත්තියක ලිව්ව කවියක් හැටියට. ඒ කියන්නේ මොකද්ද?
පරාජයෙන් පස්සෙත් අරමුණ අත්හරින්න නැතුව ඒ වෙනුවෙන් ඉන්න පුළුවන් කියලා ඒගොල්ලෝ ඔප්පු කරලා පෙන්නුවා. සමහර වෙලාවට සටනකදී මැරෙන එකට වඩා අමාරු වෙනවා ජීවත් වෙන එක. මරුණා මේක එතනින් ඉවරයි. ජීවත් වෙන කෙනාට මේ සියල්ල දරා ගන්න වෙනවා. ඉතින් එහෙම මරණ හැටි දැකලා තමන්ගේ සගයන් මැරී වැටිලා තමන්ගේ ජීවිතේ බේරිලා හිරගතලා ඉන්න වෙලාවක කවියකින් ආයෙ ලෙව්වා නෑ අපි මේ සටන දිරනවා කියලා. ඉතින් ඒ නිසා 1971 අරගලයේදී ඒ ලියපු කවියකින් මම ඔබෙන් සමුගන්නවා මේ වෙලාවේ. අපේ සහෝදරකෝ මෙන්න මෙහෙම. විරුවන් ගතින් වැගිරනුලේ පැහැය උරා රතුමල් පිපෙනු ඇත මිහි කත දෙරණ පුරා ලෙලදෙන රතු දජය දැටි කොට සුරත දරා පියවර නගමු නිවහල් නව ලොවක් කරා කියලා කිව්වා. අපි ආපහු කියමු. විරුවන් ගතින් වැගිරනුලේ පැහැය උරා රතුමල් පිපෙනු ඇත මිහි කත දෙරණ පුරා ලෙලදෙන රතු දජය දැටි කොට සුරත දරා පියවර නගමු නිවහල් නව ලොවක් කරා. ඔව් ආදරණීය සහෝදරීන් සහෝදරෝනේ අපි හැමදෙනාම එදායේ විරුවන් අතින් ගිලිච්ච රතු දජය වැටෙන් දෙන්න නැතුව සුරතේ දැඩි කොට තබාගෙන අපි නව නිවහල් ලෝකයක් කරා අදිෂ්ඨානෙන් පියවර නගමු සමගින් පියවර නගමු සිංහල දෙමළ මුස්ලිම් අපි ඔක්කොම එකතු වෙලා මේ සමාජය වෙනස් කරලා අපි හැමෝටම සතුටෙන් සමාදානෙන් ජාතිවාදයෙන් තොරව ජීවත් වෙන්න පුළුවන්. අපේ දරුවන්ට දරුවගේ ජීවත් වෙන්න පුළුවන්. කාන්තාවට ආරක්ෂාව සහිතව ජීවත් වෙන්න පුළුවන්. අලුත් සමාජයක් හදමු. නැවත මේක පස්සට අදින්න හදන බලවේග පරාජයටපත් කරලා අපි පාරගත්තු කාර්යය අවසන් කරලා අපේ රට ලෝකේ ඉහළම රට බවට ලස්සන රට බවට පත් කරමු. අපි සටන ජයග්‍රහණය කර ඉස්සරහට යමු. ඒ වෙනුවෙන් අපි අකණ්ඩව පෙරට යමු. විශ්වාසයෙන් පෙරට යමු කියන ඉල්ලීම කරමින් ඒ සඳහා ඔබ හැම දිනකටම ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරමින් අපි ඔබෙන් සමගන්නවා. ජනතා විමුක්ති පෙරමුණට ජය වේවා. සිංහල දෙමළ මුස්ලිම් ජනයාට ජය වේවා. ලංකාවට ජය වේවා. ඔබ හැම දිනකටම ජය වේවා. බොහොම ස්තුතියි. සියලු දෙනාම අසුන් වල නැවත අසුන් ගන්නා ලෙස ආරාධනා කරමින් අපි මේ වේදිකාව තවත් විචිත්‍රවත් කරන්නට